අයිබෝන්. ආයුබෝවන් සර්. හරි, අපි අද පටන් ගමු. අපි කතා කරමින් හිටියේ පර්සනැලිටි ගැන. මම හිතන්නේ මෙතනින් තමයි අපි නැවතුනේ. big 5 එහෙම නැත්නම් විශාල පහ එහෙම නැත්නම් අර භෞෂත්ව ප්‍රතිලක්ෂණ පහේ ආකෘතිය ගැන තමයි අපි කතා කරේ. භෞෂත්ව ගති ලක්ෂණ පහ ගැන තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට පළවෙනි එක අපි සාකච්ඡා කරා, මම කිව්වා මේක මේ අනුපිළිවෙලට නෙවෙයි තියෙන්නේ. හරිනම් මේක අර ඕෂන් කියන අනුපිළිවෙලට තමයි එන්න ඕනේ. OCEAN කියන අනුපිළිවෙලට openness, conscientiousness, agreeableness, extraversion, agreeableness, neuroticism කියන විදියට එන්න ඕනේ. නමුත් මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන්නේ ටිකක් අපිරිවෙලට. ඔයගොල්ලෝ ඒක හදා ගන්න. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ agreeableness ගැන. එතකොට agreeableness ගැන අපි කතා කරා. ඒක ඒ වගේ පෞරුෂත්ව ගති ලක්ෂණ තියෙන අයගේ ලක්ෂණ කතා කරා. ඒ කියන්නේ agreeable පෞරුෂත්වයක් තියෙන, එහෙම නැත්නම් agreeableness personality එකක් තියෙන කෙනෙක්ගේ හැසිරීමේ රටාව, හැසිරීමේ ගති ලක්ෂණ අපි සාකච්ඡා කරා. හරිනේ. ඒ වගේ අය හරිම නිස්කලංකයි, හරිම සහයෝගී, හරිම අවබෝධාත්මකයි. ඒ කියන්නේ තත්ත්වයන් අවබෝධ කරගන්න පුළුවන්. වැරදි විදියට අර්ථකථනය කරන්නේ නැහැ. යහපත් විදියට අවබෝධ කරගන්නවා. අපි කියන්නේ හරිම අන්ඩර්ස්ටෑන්ඩින් අය. ඒ අය ඊළඟට වරදට සමාව දෙනවා. වැරද්දක් කරාම මේ අය එච්චර ඒක පිටිපස්සේ හඹා යන්නේ නැහැ. ඒ විචාර ගණන් ගන්නේ නැහැ. හරිම සහයෝගී ඒ වගේ අය. වැඩ කරන්න හරි ලේසි ඒ වගේ අයත් එක්ක. එතකොට මේ highly agreeable එහෙම නැත්නම් මේ ගති ලක්ෂණය තියෙන, ගති ලක්ෂණය උසස් මට්ටමින් තියෙන අය, වැඩි ප්‍රමාණයෙන් තියෙන අය ට පුළුවන් කියනවා අනිත් අයත් එක්ක හොඳින් වැඩ කරන්න. ආයතන පරිසරයක් ඇතුලේ ගත්තාම කෝවර්කර්ස්, සම මට්ටමේ සේවකයන්ට, පහත් සේවකයන්ට, ඉහළ සේවකයන්ට, මේ වගේ අය ඉතාම හොඳින් කරුණාවෙන් මේ වගේ අය ඒ අයත් එක්ක ඉතාම හොඳින් සහයෝගයෙන් ගැටලු ඇති කරගන්නේ නැතුව හොඳින් වැඩ කරනවලු. මේ වගේ අය ඇත්තටම ඉතාම ඒ විතරක් නෙවෙයි, සප්ලයර්ස්ලත් එක්ක, කස්ටමර්ස්ලත් එක්ක, ඉහළ කළමනාකරුවොත් එක්ක, රජයත් එක්ක ඒ සම්බන්ධතාව දක්වන්න ඕනේ සියලුම පාර්ශවයන් එක්ක ඉතාම හොඳින් සහයෝගීමත් විදියට කටයුතු කරනවලු. ඉතින් එතකොට මේ වගේ ගති ලක්ෂණ තියෙන අය මිනිස්සුත් එක්ක ඉතාම හොඳින් වැඩ කරන පිටියෙම කියදොත්. මොකද අර පාර්ශවයන් ඔක්කොම මිනිස්සුනේ. සැපයුම් කරුවෝ වුණත් මිනිස්සු, ඉහළ කළමනාකරුවෝ වුණත් මිනිස්සු, පහළ කළමනාකරුවෝ වුණත් මිනිස්සු, සමසේවකයෝ වුණත් මිනිස්සු. හරිනේ. සප්ලයර්ස්ලා, කස්ටමර්ස්ලා මේ ඔක්කොම මිනිස්සු. මිනිස්සුත් එක්ක ඉතාම හොඳට වැඩ කරනවා. ඉතින් ඒ වගේ අය ඇත්තටම හොඳ වෘත්තීන් මොනවද කියලා පොතපතේ සඳහන් වෙනවා. පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මේ ගති ලක්ෂණය වඩාත් හොඳ. මේ ගති ලක්ෂණය තියෙන අය, මේ පර්සනැලිටි එක තියෙන අය මැච් වෙන්නේ, ගැලපෙන්නේ මොන වෘත්තියටද කියලා අහුවොත් ගොඩක් දුරට මිනිසුත් එක්ක වැඩ කරන වෘත්තීන් වලට තාම හොඳයි. ඉතින් අපි මානව සම්පත් කළමනාකරණය කියන්නේ මිනිසුත් එක්ක වැඩ කරන වෘත්තියක්. එතකොට
ඒ වගේ ගති ලක්ෂණ තිබුණ අය මානව සම්පත් ඒ වගේ ගති ලක්ෂණ තියෙන අය මානව සම්පත් වෘත්තියට ගැලපෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. හරි. මේ වගේ ගති ලක්ෂණ නැති අය, අඩු අය, ඒ වගේ අයට සම්බන්ධතා ගොඩනගා ගන්න හරි අමාරුයි. දැන් ඔබ අතරේ වුණත් මිනිස්සු ඉන්න පුළුවන්. ඔබගේ යහළුවෝ, පවුලේ අය, ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා. සමහරක් අය මේ ක්ලාස් එකේ වුණත් ඉන්න පුළුවන්. එතකොට ඒ අයට සම්බන්ධතා ගොඩනගා ගන්න අමාරුයි ටිකක්. මිනිස්සු කැමති නැහැ. මිනිස්සුත් එක්ක කටයුතු කරන්න අමාරුයි. හැමතිස්සෙම අඩුපාඩු මිනිස්සුන්ගේ හොයනවා. කේන්ති ගන්නවා මිනිස්සුත් එක්ක. මිනිස්සෙක්ගේ වචනයකට ඇහුම්කන් දෙන්න බෑ. හරියට කේන්ති යනවා. තමන්ගේ මතය විතරමයි මත පිටා විතරමයි කටයුතු කරන්න යන්නේ. අනිත් අයගේ මතයන් පිළිබඳ වෙච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. ටිකක් ඒකාධිපති ස්වරූපයක් ගන්න අය ඉන්න පුළුවන්. ඇග්‍රී වෙන්නේ නැහැ අනිත් අයගේ කියන දේවල් වලට. එකඟතාවයක් පළ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ අය හිටියොත් ඇත්තටම අනිත් පුජ්‍යලයෝ ඒ වගේ ඇත්ත එක කටයුතු කරන අනිත් පුජ්‍යලයෝ එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ අය විවේචනය කරනවා. එතකොට අන්න ඒ ගති ලක්ෂණ කියන්නේ මේ ඇග්‍රියබල්නස් ගතිය අඩු අයට මේ කියනවා රිලේෂන්ෂිප් හදාගන්න හරි අමාරුයි. ඒ වගේ අයත් ඉන්නවා අපි අතර. එතකොට ඒ වගේ අය මොන වගේ වෘත්තීන් වලටද ගැලපෙන්නේ කියලා ඒ කියන්නේ agreeableness අඩු අය. agreeableness අඩු අය වෙන වෙන personality පැත්තෙන් වැඩි අය වෙන්න පුළුවන්. හැබැයි agreeableness පැත්තට අඩුයි තියෙන චර්යාත්මක ගති ලක්ෂණ. ඉතින් ඒක නිසා හැබැයි එහෙම අඩු එක්කෙනා වෙන චර්යාත්මක ගති ලක්ෂණයකට වැඩි වෙන්න පුළුවන්. හරිනේ අපි බලමු ඒ මොන වගේ ගති ලක්ෂණද කියලා. ඊළඟ ගති ලක්ෂණය තමයි මේ conscientiousness කියන එක. මේකෙදි කියන්නේ අර මේ ඒකීයතාවයනේ. මේ බලන්න සිංහල හෑන්ඩ් අවුට් එකත් මම අප්ලෝඩ් කරලා ඇති LMS එකට. මට සිංහල වචන නම් එච්චර අවබෝධයක් නැහැ. සිංහල පරිභාෂිත වචන මාලාව ගැන එච්චර මොකද අපිත් ඉගෙන ගත්තේ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒක නිසා මේ සිංහල හරි නියමම වචනය නොවෙන්න පුළුවන් තියෙන සිංහල හෑන්ඩ් අවුට් එකේ. conscientiousness කියන්නේ ටිකක් අර එක ඒකාග්‍රතාවය. ඒ කියන්නේ එක දෙයකට විතරක් ફોકસ කිරීම. නැඹුරුතාවය දක්වන එක. හරිනේ? එතකොට මේ වගේ අය කියන්නේ the number of goals on which a person focuses. ඒ කියන්නේ කිසියම් පුජ්‍යලයක් conscience කියන්නේ කිසියම් පුජ්‍යලයක් කිසියම් කාල පරාසයකදී කිසියම් අවස්ථාවකදී කොච්චර අරමුණු ප්‍රමාණයක් හදා ගන්නවද කියන එක. කොච්චර ටාගට්ස් ප්‍රමාණයක් හදා ගන්නවද. කොච්චර වැඩ ප්‍රමාණයක් බාර ගන්නවද කියන එක. දැන් ඔබ අතරේ ඉන්නවනේ සමහරක් අය දෙන ඕන වැඩක් බාර ගන්නවනේ. ඔයා මේක කරනවා. හරි සර් මමද ගන්න. හරි මැඩම් මම කරන්න. තව කවුරු හරි කිව්වොත් හරි මැඩම් මම කරන්න. හරි සර් මම කරන්න. හරි මම ඒක කරන්න. ඕකේ. නේ එහෙම කියන අය ඉන්නව නේද? හැබැයි අවසානයේ හැම කෙනාගේම වැඩ බාර ගන්නවා. හිත හොඳ වැඩිකමට සමහරක් විට කිසි වැඩක්වත් කරන්නේ නැහැ. ඇහුවොත් කියනවා වැඩේ බාර ගන්නවා. අයියෝ වණේ කරන්න බැරුණා මම හෙට කළා දෙන්න. මම ඒක කළා දැන් ෂුවර් අනිවාර්යෙන් කළා දෙනවා. මේ ඊළඟ දවසේ වෝ අයියෝ අර අවල් වැඩේ තිබුණානේ ඒක ප්‍රයොරිටි කරන්න වුණානේ. මම කරලා දෙන්නම්. හරිනේ අර බෑ කියන්නේ නැහැ බාර ගන්නවා. හැබැයි එයා බෑ කියන්නේ නැතුව බාරගෙන අර බෑ කිව්වට දැන් සමහරක් විට අපි එකපාරට බෑ කිව්වොත් කෙනෙක් අවුලක් නැහැ තරහ වෙන්නේ නැහැ රිලේෂන්ෂිප් එක ඒ විදිහටම තියෙනවා. හැබැයි අර ඕනවට වැඩි හොඳ කරන්න ගිහිල්ලා බාර අරගෙන නිකන් තරහ කරගන්නවා මිනිස්සු. ඊට වැඩිය හොඳයි යාට බෑ කිව්වනම් ඒ වැඩේ. රිලේෂන්ෂිප් එක තියෙනවා. ඉතින් අර ඒ දේ තේරුම් ගන්න බෑ මේ වගේ අයට ගොඩක් දුරට ස්වභාවයෙන්ම. මොකද මේ අය හිතන්නේ අර හැම කෙනාගේම හොඳ හුණු ගාගෙන මේ හොඳ නම්බුනාම අරගන්න අර පොසිටිව් පැත්තෙන් ඇඩ්‍රස් කරාම ගොඩක් අය මේ කැමති වෙයි කියලා. හැබැයි අර හැමතිස්සෙම පොසිටිව් කරන්න ගිහලා බොරු කරන්න සිද්ධ වෙනවා යාට. ඒ කියන්නේ පොසිටිව් දේ දෙන්න වැඩක් කෙනෙක් දුන්නාම හරි මම කරන්නම් මේක බාර ගන්නම් කියන්නේ පොසිටිව් දෙයක් නේ. හරි මම කරලා දෙන්නම් කියන්නේ පොසිටිව් ධනාත්මක දෙයක්. බෑ කියන්නේ ඍණාත්මක දෙයක්. එතකොට අපිට ඍණාත්මක දේ වුණත්
සමහරක් වෙලාවට හොඳ වෙලාවට වැඩ කරනවා. අපිට කරන්න බැරි නම් වැඩ වැඩි නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් බෑ කියලා, නෑ කියලා. අර සාමාන්‍ය කතාවේ කියන්නේ පුරුදු වෙන්න නෑ බෑ කියන්න කියලා. කියන්නේ නෑ බෑ කියන්න කියන එක අඩුපාඩුකමක් නෙවෙයි. ඒක ඉතින් තමන්ට අපිට කරන්න බැරි නම් බෑ කියන්න ඕනේ. ඒක පර්සනැලිටි එකක්. හරිනේ කරන්න අපහසුතාවයක් තියෙනවා නම් කරන්න බෑ කියන්න ඕනේ. මේ නෑ කියන්න බෑ කියන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පර්සනැලිටි එකක්. සමහරක් අය හිතනවා නෑ කියන එක බෑ කියන එක නෙගටිව් නිසා ඍණාත්මක දෙයක් නිසා අනිත් අය අනිත් පාර්ශවයන් තරහ වේවි. ඒක නිසා බොරුවට හරි කියනවා හරි මං කරලා දෙන්නම් කියලා ඊට පස්සේ ඒ වචනේ එහෙම කියලා ඊළඟට කට්ටි පනිනවා. හරිනේ. ඊළඟට කට්ටි පනිනවා එක්ක වෙන වෙන බොරු කියන්න තව බොරු ගොඩක් කියනවා. අර ඒ වගේ. ඉතින් ඒක පර්සනැලිටි එකේ ඒ සමහරක් අයගේ තියෙන ඉතා දුර්වල ගති ලක්ෂණයක්. ඉතින් ඒක දුර්වල කියන්නේ ඉතින් ඒ පර්සනැලිටි එක තමයි. හරිනේ. ඒ කියන්නේ කොන්සයන්සස් අඩු අය. කොන්සයන්සස් අඩු අයගේ තියෙන හැමතිස්සෙම ගොඩාක් අරගන්නවා එකක්වත් හරියට කරන්නේ නැහැ. හැබැයි කොන්සයන්ස් වැඩි කෙනා ඒකාග්‍රයි. ඒ කියන්නේ එකම දෙයකට ફોકસ කරන්නේ හැමදේම. එකක් බාර ගන්නවා ඒ වැඩේ හරියට කරලා ඉවර කරලා ඊළඟ වැඩේ බාර ගන්නවා. අන්න ඒ වගේ. හරිනේ. එතකොට ඒක අරමුණක් හැමතිස්සෙම තියෙන අරමුණ එකක් හෝ කිහිපයක්. එයාට කරන්න පුළුවන් ප්‍රමාණයට. ඒ ප්‍රමාණය බාර ගන්නවා. ඒ ප්‍රමාණය වැඩ කරනවා. ඒ වෙනුවෙන්ම වැඩ කරනවා. එයාගේ අතිලක්ෂණය තමයි ඒ වෙනුවෙන්ම වැඩ කරනවා. වෙන දේවල් කිසිම දෙයක් කරන්නේ නැහැ. ફોકස් එක ඒකටමයි තියෙන්නේ එයාගේ. හරිනේ. හැමදේම අනිත් දේවල් බදාගන්නේ නැහැ. අන්න ඒ ගති ලක්ෂණයට අපි කියනවා conscientiousness කියලා. එතකොට මේ වගේ අය ඇත්තටම අ, කරන්නේ එක අවස්ථාවකදී ඊටාම එයාට කරන්න පුළුවන් අරමුණු ප්‍රමාණයක් එයාට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් පමණයි බාරගන්නේ. හරිනේ? few goals at a time. ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයකදී යාට කළ හැකි කළ යුතු සහ කළ හැකි යයි කියන හිතන දේ විතරයි එයා කරන්නේ. එයා හරි ඒ බාරගත්තු දේත් හරීම විද්‍යාත්මකව හරිම ක්‍රමානුකූලව මනා සංවිධානාත්මකව හරි ක්‍රමානුකූලව හරිම සැලකිල්ලෙන් බාර ගන්න. ඉෂ්ට කරලා දෙනවා. හරිනේ? දැන් අපි ඔබ කෑම හදන කෙනෙක් නම් චෙෆ් කෙනෙක් නම් කෑම ඉල්ලීම තියෙනවා අසාමාන්‍යව. ඔබගේ අපි හිතමු ලන්ච් පැකට් හදලා දෙන කම්පැනියක් ඔබ කරන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් කියලා. එතකොට ලන්ච් ඕඩර්ස් එනවා දිගටම. අපි හිතමු අහවල් පාටි එකකින් එනවා, මගුල් ගෙදරකින් එනවා, දානෙ ගෙදරකින් එනවා. දැන් මේ ඔක්කොම බාර ගන්න. හරිනේ? ඔක්කොම බාර ගන්නවා බෑ කියන්න බැරි කමට. ඉතින් බෑ කියන්නේ බෑ කිව්වොත් කස්ටමර් කෙනෙක් නැති වෙනවනේ. එතකොට මෙයා කරන්නේ මේ කස්ටමර් තියාගන්න ඕකමට හා කියනවා. හා කියලා මොකද කරන්නේ? තමන්ගේ කැපැසිටි එකට වඩා වැඩ බාරගත්තාම කරගන්න බෑ. ඊට පස්සේ අමතර මිනිස්සු හොයනවා, අමුද්‍රව්‍ය හොයනවා, තමන්ගේ කැපැසිටි එකට වෙහා වැඩ බාර අරගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? ක්වොලිටි එක භාණ්ඩේ සම්පූර්ණ නැති වෙනවා. ක්වොලිටි එක නැති වුණාන් පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු බනින්න පටන් ගන්නවා අපුවද කෑම එක හරියන්නේ නැහැ කිසිම බත තැම්බිලා නැහැ ඇන්ජන පැහිලා නැහැ ඉදිරිය නැහැ නේ අරකට ලුණු නැහැ මේක හරියට බත් කැට මේ වගේ විශාල අඩුපාඩු කියන. ඉතින් ඒ වගේ මිනිස්සු නිකන් අනවශ්‍ය විදියට තරහ වෙනවා. හරිනේ? ඉතින් මේ ඔය වගේ සිද්ධි වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒ ගති ලක්ෂණේ තියෙනවා. ඒක නැති කරන්න බෑ. හැබැයි අපිට මේව ට්‍රේන් කළා ඒව නැති කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කාලයක් යනවා ඒවා ට්‍රේන් කරලා ධනාත්මක පැත්තට හදලා ගන්න. ඉතින් කෙසේ වෙතත් මේ කට්ටිය මේ උපතින් පුරුද්දෙන් ජන්ම ගති ලක්ෂණ වලින් ගෙන ආපු ගති ලක්ෂණ. එතකොට ඒ වගේ අය මේ කොන්සයන්ෂස් අඩු අය ඉන්න පුළුවන්. හරිනේ කොන්සයන්සස් කියලා කියන්නේ කොන්සයන්ෂස්නස් කියන්නේ මේ අර ඊටාම කාල පරාසයක් ඇතුළතදී ඊටාම කෙටි අරමුණු ප්‍රමාණයක් වැඩ ප්‍රමාණයක් බාර අරගෙන ඒක ඊටාම හොඳින් ඊටාම කෙයාෆුලි ඊටාම සිස්ටමැටික් විදියට සංවිධානාත්මකව ඊටාම රෙස්පොන්සිබල් විදියට වැඩේ බාර අරගෙන ඒ කියන්නේ වැඩේ බාරගත්තු වැඩේ කරලා නිම කරලා ඉවර ගන්න එක. ඒ වැඩේ කරන්න විනයකුත් තියෙනවා එයාට. විනය කියන්නේ ඒ කියන්නේ තමන් හදාගත්ත එතික්ස් අර මේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. මම මේ වැඩේ හොඳට කරන්න. හොඳ වැඩේ අර බත් එක දුන්නොත් මම එහෙම ජරාව දෙන්නේ නැහැ. හොඳට
ඒ ප්‍රොසීඩියර්ස් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරලා ඒ විදියටම දෙනවා. එතනින් එහාමට දෙන්න බැරි නම් මම කියනවා බෑ කියලා. self discipline ස්වයං විනය තියෙනවා ඉතාම හොඳින්. එයා හරිම responsible, හරිම වගකීම් සහිතයි. කිසි දෙයක් මේ කඩ කරන්නේ නැහැ. තියෙන ස්ටෑන්ඩඩ්ස්, තියෙන quality පිරිවිතරයන්, මේ ගුණාත්මක පිරිවිතරයන්, SLA ස්ටෑන්ඩඩ්ස්, එහෙම නැත්නම් තියෙන සම්මුතීන්, තියෙන එකගතාවයන්, තියෙන නීති රීති, ඒ සියල්ල ඒ ආකාරයෙන්ම පිළිපදිනවා. හරිනේ? මේ වගේ අය. එතකොට අර වෙලා තියෙන මේ කට්ටිය හරීම ඕගනයිස්ඩ්. හරිම විධිමත් මේ අය. ආවට ගියාට කරන්නේ නෑ වැඩක්. හරිම විනයානුකූලයි. හරිම විධිමත්. හරිම මේ නීට් වැඩේ. හරිම ફોකස් එකක් තියෙනවා. ඒ වැඩේ විතරමයි කරන්නේ. වෙන වැඩ බදාගන්නේ නෑ. හරිනේ? අන්න ඒ වගේ අපි කියනවා conscientiousness අය. එතකොට මේ වගේ ගති ලක්ෂණ තියෙන අය මොන වගේ රැකියාවන් වලටද ගැලපෙන්නේ? ඊට කලින් මම කිව්වා අර මේ වගේ ගති ලක්ෂණ නැති අඩු අය, conscientiousness අඩු අය මොකද කරන්නේ? දෙන හැම වැඩේම බාර ගන්නවා. හැම වැඩේම බාර ගන්න ටික හිත හොඳ වැඩිකමට. හිත හොඳයි කියලා එයාලා හිතනවා. එයාලගේ පැත්තෙන්. හිත හොඳයි කියලා. මේ හැබැයි අන්තිමට මිනිස්සු දැඩි ලෙස විවේචනය කරනවා. මේක හැම වෙලෙම බාර ගන්නවා. අර මහ කපටියෙක් මේක කියලා නිකන් බනින්න පටන් ගන්නවා මිනිස්සු. ඒ වෙලා තියෙන්නේ අර තමන් හිත හොඳයි කියලා පෙන්වන්න ඕන කමට හැම වෙලෙම බාර ගන්නවා. එක වැඩක්වත් හරියට කරගන්න බෑ. හේතුව එයාගේ කැපැසිටි එක ඉක්මවා ගිහිලා. සාමාන්‍ය විදියට එයා දුකකුත් විඳිනවා. හැම මිනිසයාගේම අවශ්‍යතා ඉෂ්ට කරන්න ගියාම ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට මේ කියන්නේ වැඩ සේවකයෙක් විදියට ගත්තොත් තව කෙනෙක් විදියට ගත්තොත් එහෙම ඔහු ව්‍යාපාරිකයෙක් විදියට ගත්තොත් එහෙම ඔහු කරන්නේ එක බිස්නස් එකයි. දැන් සමහරක් අය ඉන්නවනේ මේ බිස්නස් එකටත් අත ගහනවා. අනිත් බිස්නස් එකටත් අත ගහනවා. ඒක ටික දුරක් කරගෙන යනකොට ඔළුවට කය පැනනවා. මෙතන නියම බිස්නස් අයිඩියා එකක් තියෙනවා. ඔන්න ඒකටත් බයිනවා. ඊට පස්සේ තව ටික දවසක් යනකොට ඒක කරගෙනනකොට ඒක එපා වෙනවා. ඒක එපා වෙලා තව ටික දවසකින් තව වැඩක් පටන් ගන්නවා. ඊට පස්සේ එතන ඒක ඒ වැඩේ කරගෙන යනකොට තේරෙනවා ඔන්න තව මොකක් හරි ව්‍යාපාරික අවස්ථාවක් මේ පැන නගුණොත් එහෙනම් ඒකත් කරන්න ඕනේ කියලා ඒකත් පටන් එකක්වත් හරියට කරන්නේ නැහැ. හැමදාම නිකන් සල්ලි විනාශ කරලා නිවේදන් කරලා ඒ වැඩේ අඛණ්ඩව පවතින්නේ නැහැ. හරිනේ? ඉතින් ඒ අර මොකද වෙලා තියෙන්නේ මේ conscientiousness අඩු අයගේ. හැබැයි conscientious වැඩි අයගේ එක ඒ කියන්නේ කරන වැඩේ හිණි පෙත්තටම නගින්න කරනවා. උපරිමයෙන්ම කරනවා. හරිනේ? ඉතින් මේ වගේ ගති ලක්ෂණ තියෙන අයගේ අය මොන වගේ වෘත්තීන්ටද ගැලපෙන්නේ? කවුද මේ වගේ ගති ලක්ෂණ මේ කවුද නෙමෙයි. මේ වගේ ගති ලක්ෂණ තියෙන අය මොන වෘත්තියටද ගැලපෙන්නේ? ඔගොල්ලා නිකන් උපකල්පනය කරන්න බලන්න. කරලා බලලා කියන්න බලන්න මට. මොන වගේ වෘත්තීන්ටද ගැලපෙන්නේ? මම මේ බලන් ඉන්නේ ඔගොල්ලන්ගේ දිහා. සේවා සපයන මොකද්ද? සේවාවන් සපයන වෘත්තීන් තියෙන්නේ. මොන වගේ සේවාවන්ද? දැන් අපි ගත්තොත් බද්දට බඩු දෙන්න. ඒ වගේ එතකොට අර ඇවිල්ලා කිව්වම දෙන්නම් කියලා එහෙම. ඔව් නෑ මම කියපු උදාහරණය නිකන් ඒ කියන්නේ මේක මහ පුළුල් අර්ථයක් තියෙන කතාවක්. ඒ කියන්නේ මම නිකන් උදාහරණයට කිව්වේ ඔයගොල්ලන්ට තේරුම් යන්න අවශ්‍ය විදියට. මේ කියන්නේ කොන්ෂයන්සස් කියන්නේ ඇත්තටම අර සුළු
සුළු කොටසයි ගන්නෙ. මේ තමන්ගේ කැපැසිටි එකට. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මට සතියන්තේ ලෙක්චර්ස් හම්බ වෙනවා ගණනාවක්. හැබැයි දැන් ඒ සාපේක්ෂව දැන් මේ දැන් සමහරක් වෙලාවට ප්‍රයිවට් සෙක්ටර් එකේ කන්සල්ටන්සි හම්බ වෙනවා. ට්‍රේනින් හම්බ වෙනවා. වෙන විශ්වවිද්‍යාලවල පෞද්ගලික විශ්වවිද්‍යාලවල PhD ප්‍රෝග්‍රෑම් වල මේ රිසර්ච් සුපර්විෂන් හම්බ වෙනවා. වෙන ලෙක්චර්ස් හම්බ වෙනවා. ඉතින් මේකත් තියෙනවා. එතකොට දැන් ඔක්කොම කරන්න බෑනේ. සත්‍ය දැන් මේ සතියේ දවස් දෙකට උපරිම තියෙන්නේ පැය 8යිනේ. පැය 6 උපරිම 12යිනේ තියෙන්නේ පැය. වැඩ කරන වෙලාවන් ගත්තොත් රැටත් ඉතින් වැඩ කරන්න පුළුවන්. පැය 24 2ක් 48යිනේ තියෙන්නේ. 48ම වැඩ කරන්න බෑනේ. එතකොට ඒකෙන් සාමාන්‍යයෙන් අඩුම ගානේ කනබන වෙලාවල් රෙස්ට් ටයිම් අඩු කරන් පස්සේ උපරිම පැය 6ක් 7ක් 8ක් උනන් 9ක් විතර තමයි දවසකට උපරිම වැඩ කරන්න පුළුවන්. එතකොට 9 9 පැය 18යිනේ උපරිම වැඩ කරන්න පුළුවන්. එතකොට ওই 18න් තැන් 10ක විතර වැඩ බාරගත්තොත් කරන්න පුළුවන්ද? බැහැනේ. ඒක නිසා ඕකෙන් හොඳම දේ තමයි තෝරගෙන කරන්න ඕනේ. හරි? ඉතින් මට හොඳම දේ තෝරගත්තොත් සමහරවිට ඩිප්ලෝමා එකේ වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව ඩිප්ලෝමා එකේ ඉතාලම අඩු මුදලක් ගෙවන්නේ අපිට. මේ පැයකට ගෙවන මුදල. හැබැයි සමහර ආයතනවල 10 15000 පැයට ගෙවනවා. අපි වගේ අයට PhD එකක් තියෙන අයට. ඊට වැඩිය වුණත් ඉල්ලන්න පුළුවන් කන්සල්ටන්සි එකකට ගිහිල්ලා හැම ට්‍රේනින් සෙෂන් එකකට ගියොත් එහෙම ඉල්ලන්න පුළුවන් සාමාන්‍ය 75000 80000 වගේ ඉල්ලන්නත් පුළුවන්. ඒ තියෙන ප්‍රොජෙක්ට් එකේ ස්වභාවය අනුව. ඉතින් මේ මොකද්ද ඒ වැඩ බාර ගැනීම පැත්තෙන්. නමුත් පොදුවේ ගත්තොත් එහෙම පොදුවේ අර මේ දැන් ඔයගොල්ලෝ මම අර කලින් පැහැදිලි කරේත් ඒ වැඩ බාර ගැනීම වැඩක් කරන්න යනකොට හරිනේ වැඩක් කරන්න යනකොට හැමතිස්සෙම කරන්නේ යාගේ කැපැසිටි එකට අවශ්‍ය ටික විතරයි. හැබැයි කරන වැඩේ අර උපරිම අර මෙන්න මේ කාරණා ටික උපරිමම තියෙනවා. කෙටි වැඩ ප්‍රමාණයක් සුළු වැඩ ප්‍රමාණයක් බාර ගන්න යාගේ කැපැසිටි එකට බලපාන ප්‍රමාණය වැඩි හරිම ඕගනයිස් කරලා සිස්ටමැටික් විදියට හරිම කෙයාෆුලි තරෝ විදියට රෙස්පොන්සිබල් විදියට වගකීම් සහිතව මනාව කරගෙන යනවා ඒ ටික හරියටම කරනවා ස්වයං විනයක් හොඳටම තියෙනවා යාට ඒ වැඩ ටික කරගෙන යන අන්න ඒ වගේ කෙනෙක් නැන්නේ එතකොට මේ වගේ පොතපතේ සඳහන් වෙන්නේ මේ වගේ ගති ලක්ෂණ තියෙන අය ගැළපෙන වෘත්තිය තමයි ප්‍රධාන වෘත්තිය තමයි ව්‍යවසායකත්වය ව්‍යාපාරිකයෝ. ඔව්. එතෙන්දි මම දැක්කේ බින් මට්ටමේ දැන් අපි ගතවෙන ට්‍රේඩරින් කෙනෙක් ගත්තොත් හ්ම්. එයා රිදි මහන්න ගෙනත් දෙන එක බාර ගන්නවා. ඔව්. ඊට පස්සේ දෙන්න බැරි වෙනවා. ඔව්. ඒ වගේ අවස්ථාවල් ඉතින් ඔය වගේ ව්‍යවසායකයෝ තමයි. එයා ඔය ව්‍යවසායකයෙක්නේ. ඒක තමයි ඒ වගේ බින් මට්ටමින් ගත්තත් ඒ වගේ වෘත්තීන් වල නියන අය වෙන ඔව් වෙනම දැන් ඒ වගේ විතරක් නෙවෙයි. ඒ ව්‍යාපාර කරන ඕනම කෙනෙක් අයිති වෙනවා මේකට. දැන් මේක හොඳටම බැලුවහම පස්සේ ලෝකයේ ප්‍රසිද්ධම ව්‍යාපාරී ව්‍යවසායකයෝ කවුද? ලෝකයේ දැනට ඉන්න හොඳම ව්‍යවසායකයෝ කවුද? ලෝකේ ලෝක මට්ටමේ ව්‍යවසායකයෝ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ඉන්දියාවේ අදාළ ඊටත් වඩා ලොකු අය ලෝකයේ ධනවත්ම පුජ්‍යලයා කවුද? කවුද ලෝකේ ධනවත්ම ව්‍යවසායකයෝ? ඉලෝන් මක්ස් වගේ හරි ඉලොන් මස්ක්. තව කවුද? තව කවුද? මේ කොච්චර දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ? මේ WhatsApp පාවිච්චි කරනවා, Facebook පාවිච්චි කරනවා. ලෝකේ වැඩි හරියක් මිනිස්සු. තව මොනවද වාහන ගැනනේ ක්‍රිස් ඔව් ඔව්. තව කවුද?
දැන් මේ කම්පියුටර් එක මොකද්ද වැඩි හරියක් දෙනාගේ තියෙන්නේ? කම්පියුටර් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක මයික්‍රොසොෆ්ට්. මයික්‍රොසොෆ්ට්. තව කවුද මයික්‍රොසොෆ්ට් එකේ කලින් හිටපු හිමිකරු? බිල් ගේට්ස් මැසේජස් වල දාලා තියෙනවා. තව කවුද? හරි. බිල් ගේට්ස් ඊළඟට තව ඇපල් සමාගමේ හිමිකරුව කවුද හිටපු මිය ගියේ? ඔව්. අලි එක්ස්ප්‍රස් කවුද ඕන? එහෙම දැනගන්න. අලි එක්ස්ප්‍රස් විතරක් නෙමෙයි. අලි බබා සමූහයේ අලි බාබා ජැක්මා. ජැක්මා. හරි ජැක්මා. තව ඇපල් සමාගමේ සර් ඇපල් එකේ ස්තුතියි. ස්ටීව් ජොබ්ස්. හරිනේ. ස්ටීව් ජොබ්ස් නුයි බිල් ගේට්ස් නුයි පොතපතේ සඳහන් වෙනවා. ස්ටීව් ජොබ්ස් නුයි බිල් ගේට්ස් නුයි මේ පර්සනැලිටි ඇසෙස්මන්ට් එක දීලා තියෙනවලු ඒ දෙන්නට. දුන්නහම පස්සේ දෙන්නම මේ කොන්සයන්ස් අයලු. ඒ දෙන්නම කොන්සයන්සියස්නස් තියන අයලු. ඒකෙන් තේරෙන්නේ මොකද්ද? දැන් ලංකාවේ ධම්මික පෙරේරාට දුන්නොත් එහෙම ලංකාවේ මේ තව කවුද ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යවසායකයෝ වෑගපිටියට දුන්නොත් ලාෆ් සමූහයේ තව කවුද? සොෆ්ලොජික් සමූහයේ හිමිකරුව කවුද? හරිනේ. ඔය වගේ අපි හිතමු ධම්මික පෙරේරා කවුරුත් දන්නවනේ. ධම්මික පෙරේරාට දුන්නොත් එහෙම සමහරක් විට මේ පර්සනැලිටි ඇසෙස්මන්ට් එක මේක එයා අයිති වෙන්න පුළුවන් මේකට. දැන් බිල් ගේට්ස් නුයි ප්‍රසිද්ධම උදාහරණය තමයි බිල් ගේට්ස් නුයි මේ ස්ටීව් ජොබ්ස් නුයි දෙන්නම කොන්සයන්සියස් පර්සනැලිටි තියන අයලු. හරිනේ. ඉතින් ඒක නිසා මේක මේ පර්සනැලිටි එක වඩාත් ගැළපෙනම වෘත්තිය තමයි ව්‍යවසායකත්වය. සාර්ථක. ඔහුට ව්‍යවසායකයෙක් වෙන්න බෑ මේක නැත්තම්. ඒ කියන්නේ දැන් සාර්ථක ව්‍යවසායකයෝ වෙලා තියෙන්නේ මේ ගති ලක්ෂණ තිබිච්ච නිසානේ. නේ සෙල්ෆ් ස්වයං විනය තියෙනවා නේ තමන්ට සල්ලි හම්බුනොත් අනවශ්‍ය දැන් සමහරක් අය මට මේ පහුගිය දවසේ කෙනෙක් කිව්වා මේ කෝටි 7මාරක් මේසන් බාසුන් නැහැ කෙනෙකුට මේ ලොතරැයියක් ඇදිලා තියුණලු මෑතකදී නෙමෙයි මේ පහුගිය අතීත කතාවක් කෝටි 7මාරක් ඇදිලා මේසන් බාස් කෙනෙකුට අවුරුදු 5ක් 6ක් යනකොට මේක අර හිටපු තත්ත්වයටත් වැඩිය බංකොලොත් වෙලා හරිනේ. දම්රෝ සමාගමෙන් මේ මොනවාද ගෘහ භාණ්ඩ වගේ ගෙදරට ගෙනාවලු. ඉතින් ඒක ගෙනල්ලා අර ලොරියෙන් ගෙනල්ලා බානවනේ දම්රෝ සමාගමේ සේවකයෝ. ඒ සේවකයන්ට අර ටිප් එක කියලා තියෙන ටිප් එක විතර රුපියල් 30000ක් දුන්නලු. ටිප් එක විතරක්. මේ ඉතින් ගමේ දාන ගෙවල් මල ගෙවල් වලට වියදම් අත දිගෑරලා වියදම් කරනවා ලක්ෂ 2 3 එහෙම දෙනවලු. ඉතින් ඔහොම දීලා අන්තිමට මේ අවුරුදු 5ක් විතර යනකොට අර කෝටි 7ම ඉවර වෙලා ගිහිල්ලා අන්ත බසරන වෙලා බංකොලොත් වෙලා. මොකද වෙලා තියෙන්නේ? ස්වයං විනය නැතිකම. හරිනේ. දැන් ව්‍යවසායකයෙක් වුණාම අපි දන්නවා තමන්ට සාමාන්‍ය මුදල් හම්බ වෙනවා. මුදල් විතරක් නෙමෙයි නිෂ්පාදනය කරන බාඩු භාණ්ඩවල එයා සපයන සේවාව මනා ගුණාත්මකකින් හොඳට තියෙන්න ඕන. අර මෙන්න මේ ටික තියෙන්න ඕනේ. මොනවද මේ ටික කියන්නේ? මේ ක්‍රමානුකූල ගතිය තියෙන්න ඕනේ. හරිම කෙයාෆුල් වෙන්න ඕනේ. හරිම අර පරිමැස්ම තියෙන්න ඕනේ නේ. කෙයාෆුල් කියන්නේ අර හරිම මේ වගකීමක් සහිත වෙන්න ඕනේ. අර පරිස්සම තියෙන්න ඕනේ. හරිනේ. තරෝ වෙන්න ඕනේ. වැඩේ නියමෙටම කරන්න ඕන කරන වැඩේ. හරිම ඕගනයිස් කරගෙන වැඩ කරන්න ඕනේ. ඕගනයිස් කරනවා කියන්නේ ව්‍යවසායකෙක් භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියන මේ ප්‍රධාන සම්පත් හතර මනාව ඕගනයිස් කරගන්න ඕනේ. මේ සම්පත් ඕගනයිස් කරන්න ඕන. සම්පත් කළමනාකරණය කරන්න ඕන. දැන් කළමනාකරණයේදී ඕගොල්ලෝ ඉගෙන ගන්නවානේ M5 කළමනාකරණය හැටි man machine money materials methods කියන දේවල් නේද? එතකොට මේ කියන්නේ ස්වයං විනය.
හරිනේ. ඉතින් සාර්ථකත්වයට ලං වෙන්න නම් මෙන්න මේවා තියෙනවා. ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, ඔන්ටර්ප්‍රිනියර් කෙනෙක් සාර්ථක වෙන්න නම්, සක්සස්ෆුල් වෙන්න නම් එයාට මේ ගති ලක්ෂණ තියෙන්න ඕන කියලා සඳහන් වෙනවා පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවලු පොතපතේ සඳහන් වෙනවා. ඉතින් එහෙම වෙච්ච අය තමයි දැන් සාර්ථකත්වයේ හිණිපෙත්තටම නැගපු අය හොයලා බැලුවන් පස්සේ එය හැසිරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් ඒක නිසා හොයලා බැලුවන් පස්සේ පේනවා අය කොන්සයන්ෂස් අය කියලා. ඒක නිසා තමයි ඉතින් දැන් ලංකාවේ වුණත් එහෙම කෙනෙක් සාර්ථකත්වයේ ඔබගේ ගමේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් හොයලා බැලුවොත් එහෙම නිකන් මේ ක්වෙස්චනර් එක දීලා බලන්න මේ ඇසෙස්මන්ට් එක දීලා බලන්න බලලා හොයලා බැලුවොත් එහෙම ඇත්තටම එයාට මේ කොන්සයන්ෂස් කියන ගති ලක්ෂණය තියෙනවා. දැන් මම දන්න කීප දෙනෙක් මම මේ පර්සනල් ට්‍රේනින් වලට එහෙම ගියපුවාම දැන් ඔය 2012 13 14 කාලෙවල ඉස්කෝලවල වල එක එක ආයතන වල ගියන් පස්සේ මම මේක ඇසෙස්මන්ට් එක ඉස්සෙල්ලා දෙනවා අය පර්සනැලිටි ඩෙවලොප්මන්ට් වර්ක්ෂොප්ස් වලට එහෙම ගියපුවාම දුවීපුවාම මම ඉතින් ඔය දැන් සමහරක් වෙලාවට ඔය මේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ එහෙම මම ට්‍රේනින් වලට ඉස්සර යනවා ගොඩක් දුරට. ඒකේ ඉතින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ රජයේ ආයතනයක් හැම මේ කච්චේරියකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තියෙනවා වෙනම ඩිවිෂන් එකක්. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කියලා. ඒකේ වෙනම ට්‍රේනින්ග්ස් තියෙනවා. ඉතින් ඒවට අපිට ඉන්වයිට් කරනවා මේ ගමේ පළාතේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ඇතුලේ ඉන්න මේ ව්‍යවසායකයන්ට ට්‍රේනින් කරනවා. එතන ඒක ඉතාම හොඳ ආයතනයක්. පුහුණුව ලබා දෙන. ඉතින් ඒ වගේ ඒවට ගියපුවාම ඉතින් මෙතන ඉන්නේ සුළු පරිමාණ ව්‍යවසායකයෝනේ. ඉතින් මම මේක දීලා බලනවා. දීලා බැලුවපුවාම මේ ගොඩක් අයගේ මෙහෙම එන අයට මම කියනවා මේක මේ මම නිකන් අහලා බලනවා මේ ඕගොල්ලන්ගේ කරන වැඩේ මොකද්ද කොහොමද කරන්නේ මේ ඕගොල්ලන්ගේ හැසිරීම කොහොමද කියලා අහලා බැලුවාම ඇත්තටම මේ විස්තර කරලා තියෙන විදිහට මේ අය හැසිරලා තියෙනවා. ඒ අය අනිත් අයට වඩා දැන් 10 දෙනෙක් අරගත්තොත් 10 දෙනෙක්ගෙන් 3 දෙනෙක් හිටියොත් එහෙම මේ කොන්සයන්ෂස්නස් වලට අයිති අය හිටියොත් 3 දෙනෙක් ඒ 3 දෙනා අනිත් 7 දෙනාටම වඩා ඉහළ මට්ටමේ ව්‍යාපාර කටයුතු වල නියැලෙනවා. හරිනේ. ඉතින් මම මේ උදාහරණ අරගෙන පෙන්නනවා ප්‍රායෝගිකව මෙන්න මේ ගති ලක්ෂණ දිනු කරගන්න මෙන්න මේ අය වගේ හැසිරෙන්න. දැන් එක අවස්ථාවක මට මතකයි මේ මම ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ශාඛාවෙන් සංවිධානය කරා සුළු පරිමාණ සුළු කිව්වට මධ්‍ය පරිමාණ ඇත්තටම අක්කර 10යි අක්කර 50යි තේ වැවිලිකරුවන්ගේ සමිතියක් තියෙනවා සංගමයක් තියෙනවා පළුතරින් පටන් ගත්තාම මේ දකුණු පළාත් මට මතක නැහැ නම කුමාරි තේ වැවිලිකරුවන්ගේ සංගමයක් ඒකේ ඉන්නේ අක්කර 10ට වඩා වැඩි අක්කර 50ට අඩු තේ මේ ඉඩම් හිමිකරුවෝගේ සංගමයක්. ඉතින් මහ බැංකුවෙන් අනුග්‍රහය ඇතුව මහ බැංකුව ශ්‍රවණාගාරයේ තිබුණා මේ අයගේ මේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයිලු ඉල්ලීමක් තිබුණා අපේ ඩිපාර්ට්මන්ට් එකේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් මට ඉල්ලීමක් ආවා මහ බැංකුව හරහා මේ සේවක හිඟයට පිළියමක් විදියට දේශනයක් කරන්න කියලා. වර්ක්ෂොප් එකක් කරන්න කියලා. සේවක හිඟයට තේ කර්මාන්ත ලංකාවේ තේ කර්මාන්තයේ තියෙන ප්‍රබල ගැටලුව තමයි මේ කම්කරු හිඟය. දළු කඩන්න මිනිසු නැහැ. නේ තේ වගාවට අවශ්‍ය කම්කරු හිඟයි. ඉතින් මට දේශනයක් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඉතින් මං ගියා. එතන 50කට අධික පිරිසක් හිටියා සහභාගී වුණා. ඒකට ඇවිල්ලා ඒ සංගමේ සමාජිකාවෝ ඉතින් මම නිකන් මේ ටෙස්ට් එක ඒ අයට දුන්නා. කරලා බැලුවා. කරලා බලලා මම ඇත්තටම කීප දෙනෙක් හොයාගත්තා මේ ගති ලක්ෂණයට අයිති. මම අහලා බැලුවා ඒ අනිත් අයට ඒ අය ඉස්සරහට ගෙන්නලා ඒ අයගේ වටපිටාව ඒ අය කොහොමද සේවකයෝ නඩත්තු කරන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා නිකන් මම ප්‍රශ්න කීපයක් ඇහුවා. ඉතින් අහලා බලපුවාම ඇත්තටම මේ ගති ලක්ෂණ තියෙන අය මේ විදියට වැඩ කරන අය. ඉතින් මම උදාහරණයෙන් මම වැඩි කතා කරන්නේ නැතු උදාහරණයෙන් අරගෙන පෙන්නුවා මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕන කියලා. එතකොට අර සියලු පිරිස ඉස්සරහා අනිත් අය එතන 6 දෙනෙක් 7 දෙනෙක් වගේ හිටියා 50න්. එතකොට අර 6 දෙනාගේ 7 දෙනාගේ කතාවල්
අහන්න සැලැස්සුවා. මං අහන ප්‍රශ්න වලට එය උත්තර දුන්නා. අනිත් අය වහන් හිටියා, බලන් හිටියා. ඉතින් අර ප්‍රශ්න කියන දේවල් ඒ අය විසින්ම විසඳගත්තා. දැන් ගොඩක් අයගේ කෙන්දිරි ගෑවිලා තිබුණේ, ගොඩක් අයගේ මේ ග්‍රීවන්ස් එක තිබුණේ, දුක් ගැනවිල්ල තිබුණේ සේවකයෝ හිඟයි කියලා. ඉතින් මං උත්තර දෙන්න යනවට වඩා ඒ පිරිස ඇතුළෙන්ම කට්ටිය කීප දෙනෙක් හොයාගත්තා මේ ප්‍රශ්නයට සාර්ථකව විසඳුම් හොයාගත්තු කීප දෙනෙක්. අර 6-7 දෙනා තමයි ඒ 6-7 දෙනාගේ ඇහුවම් පස්සේ කිව්වෝ නෑ සර් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට සේවකයෝ ඉන්නවා. මිනිස්සු හොඳට වැඩ කරනවා අපි ළඟ. කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට එහෙනම් අර 50 දෙනාගෙන් 7 දෙනෙක් කියලා හිතුවනම් 43 දෙනෙක්ම අවුල්. ඒ 43 දෙනා තමයි කෑ ගහන්නේ සේවකයෝ හිඟයි අපිට කරගන්න බෑ අපිට ප්‍රශ්න. අන්න එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? මේ ව්‍යවසායකත්වයේ නැතිකම. හරිනේ. ඔය දැන් මම මූලික උදාහරණ විදියට ඕක කරේ. ඊට පස්සේ මම ඒ ඔක්කොම වැඩසටහන ඉවර වෙලා අවසානයේදී මම යෝජනා කිහිපයක් කරා. මේ ලෝකේ පර්යේෂණ වලින් ඔප්පු කරපුවා වෙන රටවල් කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද දැනට අපිට තියෙන සම්පත් ප්‍රමාණය මේ හිඟේ අඩු කරගන්නේ කියලා මගේ යෝජනා කිහිපයකුත් ඉදිරිපත් කරා. ඉතින් මම එක යෝජනාවක් ඉදිරිපත් කරපු ගමන් එක මහත්මයෙක් නැගිටලා කිව්වා නේද ඕක ක්‍රියාත්මක කරන්න බෑ අපේ ලංකාවේ. ඉතින් මම කිව්වා ඔබතුමා කොහොමද මේක මම කියන්නත් කලින් කියලානේ කියලා. නෑ සෝක බදුල්ල පැත්තේ ක්‍රියාත්මක කරා. මේ තේ සංවර්ධන මණ්ඩලයෙන් කොහෙද මොකද්ද මන් දන්නේ නැහැ පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට ඒක අසාර්ථකයි. මම කොහෙද දැන් මම කිව්වේ නෑනේ සම්පූර්ණ විස්තරේ. නිකන් වචන විතරයිනේ තේමාව විතරයිනේ කිව්වේ. ඔබතුමා කොහොමද කියන්නේ? ඒක එතකොටම අවුල්නේ. දැන් මම අද මේ පර්සනැලිටි ගැනනේ පෞරුෂත්වය ගැනනේ කතා කරේ. ඉතින් ඔය පෞරුෂත්වය ඇටිටියුඩ්ස් ওই ටික තමයි කතා කරේ. ඉතින් කතා කරලා අවසන් වෙනකොට කට්ටියටම හරිම සැටිස්. එයාලා හිතපු විදිය වැරදි කිව්වා. ඉතින් ගොඩාක් මේ ඇප්‍රීෂিয়েට් කරා. එයාලා හිතන විදිය වෙනස් වෙනා. දැන් මේ පාඩම් වල තියෙන ටික තමයි මම කතා කරේ. අලුත් දෙයක් නෙමෙයි මම කතා කරේ. ඊට අමතරව ටිකක් මගෙන් යමක් දෙන්න ඕන නිසා මම මේ ලෝකේ තේ කර්මාන්තයේ ශ්‍රමහිඟයට මේ පර්යේෂණ වලින් ඔප්පු කරලා ඔය කෙන්යාවේ ඒ වගේම ජපානයේ චීනයේ වගේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් කීපයක උදාහරණ පෙන්නුවා. කොහොමද කරන්න කියලා. ඒක ඇත්තටම ඊටාම ප්‍රායෝගික උදාහරණ. ඒ කියන්නේ අර ඒක එකම කතාවක් කියන්නම් මේ මගේ එක යෝජනාවක් ඒක මගේ නෙවෙයි ඇත්තටම ලෝකෙ දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙන යෝජනාවක්. දැන් තියෙන ප්‍රැක්ටිස් එක තමයි අපි දළු කඩන මිනිසයා කොන්ත්‍රාත් මේ දළු කඩන මිනිසයා ශ්‍රමිකයෙක් විදිහටනේ ගන්නෙ. එතකොට එයාට දවසකට කඩන දළු කිලෝ ගානට කිලෝ එකකට රුපියල් 1000ක්ද කොහෙද ගෙවනවා. නෑ කිලෝ එකකට 1000ක් නෙමෙයි දවසට රුපියල් 1000ක් ගෙවන්නේ. මේ එතකොට ඒක ඉතාම සුළු මුදලක් මිනිස්සු එන්නේ නැහැ. ඉතින් අර ඒක මේ ඒ ක්‍රමය දැඩි අසාර්ථකයි. මිනිස්සු එහෙම වැඩ කරන්නේ ඉස්සර අර මේ වතුකම් කරුවෝ එහෙම වැඩ කරාට අද මෙහෙම මිනිස්සෙක් වැඩ කරගන්න ඕනේ නැහැ. හන්දියේ ත්‍රිවිලර් එකක් දාගෙන මේ හිටියත් දවසකට රුපියල් 10000ක් විතර හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙකුට දවසකට 3000 4000ක් හොයාගන්න පුළුවන්. අතු දව් දුන්නත් දවසකට 3000ක් 3500ක් 4000ක් හොයාගන්න පුළුවන්. තේදලු කඩන්නේ නැහැ. වෙන ගෙදරක වැඩට ගිහිල්ලා උයන් උදව් කරා වුණත් අතුපත ගෑවුණත් රුපියල් 2500 3000ක් විතර හොයාගන්න පුළුවන් දවසකට සාමාන්‍ය නගරයකට ඇවිල්ලා. ඉතින් මිනිස්සු ඒක නිසා අද තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති. ඕකට අපි කියන entrepreneurial model එකක් කියලා. තේ අපි ඒකේ සරල උදාහරණයක් කියන තේ ගහ බදු දෙනවා සේවකයාට. තේ ගහ බදු දෙනවා කියන්නේ එක ගහක් නෙමෙයි සාමාන්‍යයෙන් අක්කර 10ක් තියෙනවා නම් අක්කර භාගේ මිනිස්සු 4 දෙනෙක් ඉන්නවනම් අක්කරේ 4 දෙනාට කඩලා දෙනවා. ඒකට ඒ අයට තමයි අක්කරේ හිමිකාරීත්වය. ඒ කියන්නේ හිමිකාරීත්වය කියන්නේ සත්‍ය හිමිකාරීත්වය නෙමෙයි. ඒ කට්ටියට බදු දෙනවා. ඒ අයට ඒක ඇතුලේ ඕනනම් වගා කරගන්න පුළුවන්, කැමති දේවල් කරගන්න පුළුවන්. මාසික ආදායම දෙන්න ඕනේ හිමිකරුවට. දැන් ඔය බස් දුවන්නේ ප්‍රයිවට් බස් දුවන්නේ රූට් එකේ ආදායම අයිතිකරුවට දෙන්න ඕනේ. අමතර ආදායම් කොන්දස්තර ඩ්‍රයිවර්ව ගන්න පුළුවන්. හරිනේ? ඊට අමතරව දවසකට ගානකුත් ගෙවනවා. එතකොට එයාලා ඩ්‍රයිවර් සමහරක් වෙලා මේ බස් එකේ හිමිකරුව දන්නේ නැහැ. අද බස් එකේ දුවන්නේ කවුද කියලා. මේ වෙන ඩ්‍රයිවර්ලා බස් එක දීලා තියෙන්නේ පාරට දාලා තියෙන්නේ. එතකොට කැමති ඩ්‍රයිවර් කෙනෙක් කොන්දස්තර කෙනෙක් ඇවිල්ලා අරගෙන යනවා. ගිහිල්ලා හිමිකරුවට දවසේ ගාන දෙනවා. හිමිකරුව නියම කරලා තියෙන දවසකට මෙච්චර ගාණක් ඕනේ මට කියලා රූට් එකෙන් ලැබෙන ආදායම. ඊට පස්සේ මේ අර පොඩි මේ 250 250 නෙවෙයි දැන් රුපියල් 40 50 පොඩි කෑලි හිටගෙන යන්නේම එහෙනම් බස් එකේ උපරිම ආදායමක් කරගන්න. බස් එකේ මාසික ආදායම දවසක ආදායම රුපියල් 10000 නම් කොන්දස්තර ඩ්‍රයිවරු රුපියල් 20000ක් විතර හම්බ කරනවා දවසකට. හම්බ කරලා හිමිකරුවට දෙන්නේ 10000. ඊටු 10000 ඒ දෙන්න බෙදා ගන්න 5000.
එතකොට බෙදාගෙන ඊට පස්සේ මේ හිමිකරුවෙකුත් යම්කිසි දවසකට ගන්න ටාගට් එකක් ඉල්ල ගන්නවා. මේ හිමිකරුවෙකුත් යම්කිසි ගාණක් හම්බ වෙනවා. රුපියල් 2500 හරි 3000 හරි හම්බ වෙනවා. ඉතින් එතකොට දවස් අවසාන වෙනකොට දෙන්නටම රුපියල් 7500 8000ක් විතර එක්කෙනාට හම්බ වෙනවා. ඉතින් ඒක හොඳයි. ඒක එහෙම වැඩ කළා තමයි ඔය දැන් කොන්දොස්තරලා බස් ඩ්‍රයිවර්ලා බස් අරගෙන බස් සමාගම් බවට මේ අදපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අතන ඒක තමයි කියන්නේ කම්කරුවෙක් විදියට නෙවෙයි ගන්නෙ ව්‍යවසායකයෙක් විදියට. ඔන්ටර්ප්‍රිනියරියල් මොඩල් එක කියන්නේ මේ විදියට. ඉතින් මම ඔහොම වැඩසටහනක් එහෙම කරා. ඉතින් අර මට පෙන්වන්න ඕනේ මුලදිම ගොඩක් අයගේ හිතන පතන රටාව වැරදි, පර්සනැලිටි එක වැරදි, ඇටිටියුඩ්ස් වැරදි, වැලියුස් වැරදි, හරි වැලියුස් නෑ. වර්ක් වැලියුස් අපි වැලියුස් කියන පාඩම කරේ නෑ, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නෑ. ඉතින් මේ ඔක්කොම අපි මේ පාඩමේ සිලබස් එකේ කරනවා. හරිනේ? මෙන්න මේ ටික තමයි මම කතා කරේ. ඒකේ පර්සනැලිටි කියන කොටසට ආවන් පස්සේ මම ඉතින් ඒ අයට කියන්න ගියේ නෑ පර්සනැලිටි කියන්නේ මොකද්ද? ඒව මොනවත් එහෙම තියරි පැත්ත කතා කරන්න ගියේ නෑ. මම ප්‍රායෝගිකව ඉස්සෙල්ලා ක්වෙස්චනර් එකක් දුන්නා, ප්‍රශ්නාවලියක් දුන්නා. මේක පුරවන්නේ කිව්වා. පුරවලා ඊට පස්සේ මමම එක එක්කෙනාගේ එකතු කරලා මම කැම්පස් එකෙන් අපේ ළමයි දෙන්නෙක් එකන් ගියා. එකන් ගිහිල්ලා ඒ දෙන්නගේ උපදේශ අනුව ඒ දෙන්නගේ උදව් අරගෙන ටක් ගාලා මාක්ස් ටික දාලා කොන්සයන්සස් අය කී දෙනෙක් ඉන්නවද? ඇග්‍රියබල්නස් අය කී දෙනෙක් ඉන්නවද කියලා අපි ගොනු කරගත්තා. කණ්ඩායම් කීපයකට කැඩුවා. කඩලා ඊට පස්සේ එක එක කණ්ඩායම් වල අයගේ අඩුපාඩු අපි කිව්වා මෙන්න මෙහෙමයි ඔයාට තියෙන මෙන්න මේ වගේ ගති ලක්ෂණයක්. ඔයා හැසිරෙන්නේ මෙන්න මේ විදියට. මෙහෙම කියලා අන්තිමට කිව්වා එයාගේ කතාවල් අහන්න දීලා. අපි ඉතින් එයාගේ කතාවක් නැහුවා. එයාලා කොහොමද වගාව කරගෙන යන්නේ කියලා. ඉතින් අර මේ කොන්සයන්ෂස් අයගේ අයට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ සේවකයෝ සම්බන්ධයෙන්. ඉතින් අපි ඒ අයට පැහැදිලි කරලා අනිත් මුළු ඔඩියන්ස් එකටම පැහැදිලි කරලා කිව්වා මෙන්න මේ අය විදියට හැසිරෙන්න කියලා. හැසිරෙන්න උත්සාහ ගන්න. මේ අය තමයි ව්‍යවසායකයෝ. හරිනේ? මොකද ව්‍යවසායකත්ව මානසිකත්වයෙන් ඒ අය තමන්ගේ වගාව කරගෙන යනවා. එතකොට ඉබේම දැන් ඔප්පු වෙලා පේනවනේ අපි අලුතෙන් කියන්න ඕනේ නැහනේ. මම අලුතෙන් කතා කරන්න ඕනේ නැහනේ. දැන් මෙතනම තියෙනවනේ සිද්ධි හතක්. සාර්ථකත්ව සිද්ධි හතක් තියෙනවනේ. ඒ සාර්ථක සිද්ධි හත දිහා බලලා ඉගෙන ගන්න කියලා මම අවසානයේදී කිව්වා. හරිනේ? තව ගොඩක් කාරණා කතා කරා. ඉතින් මම මේ උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පැහැදිලි කරේ මේ පර්සනැලිටි කියන එකේ වැදගත්කම අර සාර්ථක වෘත්තිකය බවට පත් වෙන්න පුළුවන් තමන්ගේ කොච්චර දැනුම තිබුණත් වැඩක් නැහැ. කොච්චර කුසලතාවය තිබුණත් වැඩක් නැහැ. කොච්චර ආකල්ප තිබුණත් වැඩක් නැහැ. හරි පර්සනැලිටි එක මැච් වෙන්නේ නැත්තම්. හරිනේ? ඒකනේ අර කියන්නේ ගොඩක් බැලුවහම නේ සමහරක් වෛද්‍යවරු ඉන්නවා දැක්කත් අපි ලෙඩ හොඳ වෙනවා කියලා කියන්නේ. දැක්කත් එයාම එයාගේ රූපේ දැක්කත් ලෙඩ හොඳ වෙනවා කියලා කියන්නේ. ඉතින් අති දක්ෂ මේ ගුරුවරු ඉන්නවා. ගුරුවරු දැක්කහම මේ අර අති දක්ෂ ගුරුවරු ඉන්නවා. සමහරක් ගුරුවරු ඉන්නවා කොච්චර ඉගෙනුවත් තේරෙන්නේ නැහැ නේ. ලෝයර්ස්ලා ඉන්නවා නඩුවක් කතා කරගන්න බෑ. වෛද්‍යවරු ඉන්නවා මේ බෙහෙත් තුණ්ඩුවල් ලියා ගන්න බෑ. ලෙඩු දැක්කහම බය වෙලා පැනලා දුවනවා. හරිනේ? එයා වෛද්‍යවරයෙක් කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව තමයි අර වෘත්තියට ගැළපෙන පෞරුෂත්වය මැච් කරලා නැහැ. හරිනේ? දැනුමෙන් කෙල පැමිණීම. අයිලන්ඩ් ෆර්ස්ට් O level වලින්. A level වලින් අයිලන්ඩ් ෆර්ස්ට්. මේ විශ්වවිද්‍යාලයේ ෆර්ස්ට් ක්ලාස් එකක්. හැබැයි ප්‍රැක්ටිස් වලට ගියහපුවාම බේත් තුණ්ඩුවක් ලියා ගන්න බෑ දොස්තර කෙනෙක් එයා. හරිනේ? ලෙඩු පෙන්වන්න බෑ. ඉතින් වැඩක් තියද? නේ දැනටමත් ඉන්නවා. දැන් හොස්පිටල් එකට ගිහිල්ලා බැලුවොත් මේ ප්‍රායෝගික උදාහරණ තියෙනවා. නේ වෛද්‍යවරු බැරි නම් විශේෂඥ වෛද්‍යවරයෙක් විශේෂඥ විභාගයත් කරලා ඇවිල්ලා. හැබැයි මේ ලෙඩුන්ට හරියට සර්ජරියක් කරගන්න බැහැ. සෑහෙන කම්ප්ලේන්ට්ස් තියෙනවා. ඒ වගේ. ඉතින් වෙලා තියෙන්නේ අර පෞරුෂත්වය ගැලපෙන්නේ නැතිකම. ඒ කියන්නේ behavioral type එක match වෙන්නේ නැතිකම. හරි. ඉතින් ওই විදියට දැන් මේ අපි කතා කරේ conscientiousness කියන එක. දෙකක් දැනට කතා කරලා තිනවා agreeableness, conscientiousness. ඊළඟට දොර මේ අය ඇත්තටම මේ conscientiousness අය ඇත්තටම high performersලා. මේ වගේ අය ඊටාම හොඳ කාර්ය සාධනයක් තියෙනවා. මොකද හේතුව මේ අර මම කිව්වේ එතන ඇත්තටම අර තේ වගාව සම්බන්ධයෙන් ගත්ත උදාහරණයේදී ඇත්තටම මේ අය හැම හරි සතුටින් හිටියේ.
ඒ කිව්වා නෑ අපිට ලේබි ප්‍රශ්න නෑ මේ මීටින් එකට අපිට අද මේ සංගමේ මේ වාර්ෂික මහසභා රැස්වීමත් මෙතන තිබිච්ච නිසා මේ අපි මේ ආවේ නැත්තම් මේ ලේබර් ඉෂුව එක ගැන කතා කරනවා නම් අපි එන්නේ නැහැ අපිට වැඩක් නෑ අපිට මේ ප්‍රශ්නයක් නෑ අපිට සේවකයෝ ඉන්න ඕන තරම් අපි ඒ කට්ටියට මම එක මිනිහෙක් මට මතකයි කිව්වා මට අක්කර 20 ගාණක් තියෙනවා මම පවුල් දෙකක් නවත්තගෙන ඉන්නවා ඒ අයත් සතුටින් ඉන්නවා මම ටීවී අරන් දුන්න මේ අයට ඒ අය ගෙවල් හදලා තියෙනවා මේ ඒ අයගේ වත්කමක් විදියට සලකලා මේ අක්කර 20 ඒ අය වැඩ කරනවා කියලා මම එච්චර හොයන්න බලන්නේ සමහරක් වෙලාවට මට මතක් වෙන්නේ නැහැ මගේ අමතර වැඩත් එක්ක දළු වාරයේ කඩන්න ඕන නේද සර් අද මේ කියලා ඇවිල්ලා සමහරක් මේ ඒ වැඩ කරන අය ඇවිල්ලා කියනවලු ආවල් දවසේ දඩු කඩන්න තියනවා නේද කියලා මතක් කරනවා. ආවල් දවසේ පෝර දාන්න තියනවා නේද සර් කියලා මතක් කරනවලු. ඉතින් අර ඒ කියන්නේ තමන්ගේ වත්කමක් කරගෙනනේ. ඒ අකර විස තමන්ගේ වත්කම කරගෙන. අර ඒ ඔන්ටර්ප්‍රිනියරියල් මොඩල් එක. ව්‍යවසායකත්ව මානසිකත්වය. ඒ කියන්නේ හැමතිස්සෙම තමන්ගේ ඕනර්ෂිප් එකට බදා ඔබ මේ තමන්ගේ ඒ හිමිකාරීත්වයට නතු කරගන්නව නම් දැන් සේවකයෙක් වුණත් ඒක තමන්ට අයිති කරගන්නව නම් ඒ කාර්ය එතන තියෙනවා මේ හොඳ ඉන්වෝල්ව්මන්ට් එන්ගේජ්මන්ට් එකක්. හරිනේ. අපි ආකල්ප පාඩමේදී කතා කරේ මේ අර සිටිසන්ෂිප් බිහේවියර් එක. මේ ඉතින් ඒක ඇතුළෙම තියෙනවා සාර්ථක බව. මොකද ඒ தත්ත්වයටපත් වෙන නිදහස දීලා තියෙනවා හිමිකරුවා. ඒ කියන්නේ අර ව්‍යවසායකත්ව මානසිකත්වය. හරිනේ පර්සනැලිටි එක. ඉතින් එතකොට මේ මේක කොන්සයන්ෂස්නස් කියන්නේ එහෙනම් කෙටි කාලයකදී කෙටි වැඩ කෙටි කාලයකදී නෙවෙයි ඇත්තටම යම් නිශ්චිත කාලයකදී කෙටි අරමුණු ප්‍රමාණයක් සුළු අරමුණු ප්‍රමාණයක් විධිමත් විදියට කරනවා නම් මේ ක්‍රමානුකූලව කරනවා නම් දැඩි විනයකින් කරනවා නම් යම් කිසි දෙයක් ඔහුට කිසියම් සාර්ථකත්වයකට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේක වඩාත් හොඳම හොඳ ව්‍යවසායකයන්ට තමන්ගේ වැඩක් කරන අයට තමයි මේක වඩාත්ම හොඳ. හරිනේ? දැන් මේක තමන්ගේ වැඩක් කිව්වට නිකන් මේ ව්‍යවසායකත්වයම කියලාම හිතන්න එපා. සමහරක් විට ආයතනයක කළමනාකරුවෙකුටත් මේක තියෙන්න පුළුවන්. එතකොට ඒ ආයතනේ ඔහු දකින්නේ ඇත්තටම අර ව්‍යවසායකත්ව මානසිකත්වයෙන්. ඒ ආයතනේ සාර්ථක. දැන් අපි හිතමු ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්. මේ ගති ලක්ෂණය තියෙනවා නම් ඒ ඉස්කෝලේ අති සංවර්ධනය කරනවා. හරිනේ? අර විනයානුකූලව තමන් ඕගනයිස් කරලා කරන වැඩේ හරියට කරනවා සාර්ථකව. මොකද එයාගේ අර තියෙන්නේ අර ඔන්ටර්ප්‍රිනියරියල් මයින්ඩ්සෙට් එක. හරිනේ? හොස්පිටල් එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් එයා. හැබැයි එයාගේ අර තියෙන්නේ පෞරුෂත්ව ගති ලක්ෂණය තියෙන්නේ ටිකක් ඔන්ටර්ප්‍රිනියර් මයින්ඩ්සෙට් එක. ව්‍යවසායකත් අර අවදානම් දරනවා හැමතිස්සෙම අත්හදා බැලීම් කරනවා ඒව විනයානුකූලව හොඳින් වැඩ කරනවා අලුත් හොයා ගැනීම කරනවා ව්‍යවසායකෙක් ගති ලක්ෂණ තියෙනවානේ අන්න ඒ ගති ලක්ෂණ පෙන්වන්නේ හරි මම නෙමෙයි මේව කියන්නේ පරිශ්‍රණ වලින් ඔප්පු කරලා තියෙනවා ඊළඟ කාරණය නෙගටිව් ඉමෝෂනලිටි නෙගටිව් ඉමෝෂනලිටි කියන්නේ අර ඕෂන් මොඩල් එකේ අන්තිම එක N කියන එක නියුරෝටිසම් කියන එක ඔක වෙන විදියකින් කියනවා නම් අපි කියනවා ඉමෝෂනල් ස්ටැබිලිටි ඉමෝෂනල් ස්ටැබිලිටි කියන්නේ මේ චිත්ත වේග ස්ථාවරභාවය චිත්ත වේගීය ස්ථාවරභාවය ඉමෝෂනල් ස්ටැබිලිටි නෙගටිව් ඉමෝෂනලිටි කියන්නේ අර චිත්ත වේගී අස්ථාවරභාවය ඒ කියන්නේ චිත්ත වේගී කියන්නේ Tamanට චිත්ත වේගයන් පාලනය කරගන්න බැරි වීම දැන් චිත්ත වේග ස්ථාවරභාවය කියලා කියන්නේ ඉමෝෂනල් ස්ටැබිලිටි කියන්නේ චිත්ත වේග තමන්ගේ ඉමෝෂන්ස් පාලනය කරගන්න පුළුවන්. ඉමෝෂන්ස් කියන්නේ මොනවද? ඉමෝෂන්ස් කියන්නේ අර කෙටි කාලීනව තමන්ගේ හිතට දැනෙන දේවල්. සුළු මොහොතකට තරහ, කේන්තිය, ආදරය, කරුණාව ඒ ඔක්කොම කෙටි කාලීනයි. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ආදරේ කෙටි කාලීනං සර් කොහොමද මමයි වයිෆ් නොයි අවුරුදු 50 ගාණක් හොඳට දීග කෑවේ කියලා. නේ? ඒව පොඩ්ඩක් පස්සේ කල්පනා කරන්න. පාඩම කරන්න ඕන නිසා පස්සේ ඒව තර්ක කරමු ආදරය කෙටි කාලීනයි හරිනේ කෙටි කාලීනයි කියන්නේ අර ඒ ෆීලිං එක කෙටි කාලීනයි දැන් ආදරය කිව්වට ඊළඟට ජෝයි සතුට දැන් සතුට කියන එක දීර්ඝ කාලීනයි කියලා කියන කෙනෙක් ඉන්නවද කියන්නේ ඒ ලෙවල් රිසල්ට් ආවහම ඒ හතරක් තිබුණා ඒ තුනක් තිබුණා අව කියලා හිතමුකෝ දැන් ඔයගොල්ලෝ ජීවිතේ සතුටම වෙච්ච අවස්ථාව මතක් කරන්න ඒ සතුට තාමත් තියෙද නෑ ඒ සතුට දවස් දෙකක් එහෙම නැත්නම් උපරිම පැයකින් විනාඩි 15කින් නැති වෙලා යනවා. ඒක ස්වභාවිකයි. ඊට පස්සේ එන්නේ සාමාන්‍ය මානසික තත්වයකට. හරිනේ? දුක් වෙච්ච අවස්ථාවක් මතක් කරගන්න. දුක දැන් අපි හිතමු තමන්ගේ සමීපතමෙක් මිය ගියා. ඒ දුක තාමත් තියද?
ඒ විදිහටම නෑනේ. නේ ඒ දුක උපරිම සතියක් විතර තියෙයි ඕන්න. ඒක පුජ්‍යල බද්ධයි. ඒක අවස්ථා සම්බන්ධයි. ඒ කියන්නේ ඒ අවස්ථාවට අදාළයි. එතකොට ඒක කෙටි කාලීනයි. ඒ දුක එහෙමම ටික දවසකින් නැති වෙලා යනවා. ඒක තමයි මනසේ ස්වභාවය. ඒක නිසා මේවට අපි කියනවා ඉමෝෂන්ස් කියලා. ඉමෝෂන් හැමතිස්සෙම මේ චිත්ත වේග කියලා කියන්නේ හැමතිස්සෙම ඊටාම කෙටි කාලයක් මනසේ පවතින දේවල්. තරහ. තරහ කියන එක ඕගොල්ලන්ට මතක කරගන්න තරහ ගියපු අවස්ථා දැඩි කේන්තියක් ආපු වෙලාව. ඒ කේන්තිය තාමත් එක විදියටම තියෙනවද මනසේ? නෑනේ. ඒක ඒ තරහ සුළු මොහොතයි. තප්පරය දෙකයි. උපරිම තප්පර 5යි. උපරිම තප්පර 50යි. ඒක ඊට පස්සේ අර මනසේ ඒ කේන්තිය කියන්නේ මනසේ එක්තරා හෝමෝන් එකක් හෝමෝන් එකක් නෙවෙයි මොකක්ද ඒකට කියන්නේ හෝමෝන් එකක් නේ. ඕ ශ්‍රාවය වෙනවනේ මොනවට වැඩි වුණාම අපි ටිකක් ආවේගශීලී. ඒක ඊට පස්සේ බැලන්ස් වෙනකොට අඩු වෙනකොට අපි නියුට්‍රල් කාම් ඩවුන් මට්ටමට එනවා. මේ ඉතින් සමහර අයගේ උක ටිකක් වැස්සෙන ප්‍රමාණය වැඩි වෙනකොට අර අවි අමෝරාගෙන අතට අහුවෙච්ච දේ ගහලා මේ වාඩි පොළවේ හප්පලා කෑ ගහලා මේ කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. ඒ මනසේ ඒක ශ්‍රාවය වෙන ප්‍රමාණය මේ අණුව. හරිනේ. ඉතින් සිද්ධියක් දැක්කහම මනසට එනවා ආවේගය මේ තීව්‍රතාවය වැඩි වෙන්න සමහරක් අයට කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. මේක ඉතින් අර ඒ චිත්ත වේග බනිනවා ගහනවා අතක් ඉස්සෙන්නේ හැසිරීමක් නරක විදියට මතුවෙන්නේ ටිකක් අර ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙච්ච අයගේ. බැරි වෙන අයගේ. ඉතින් මේ ඔක්කොම චිත්ත වේග. සුළු මොහොතයි පවතින්නේ. ඉතින් ඒක නිසා මේ ඉමෝෂනල් ස්ටැබිලිටි කියලා කියන්නේ ඒ කියන්නේ එක අයගේ පෞරුෂත්ව ගති ලක්ෂණයක්. සමහරක් අය සතුටු වෙන්න ඕන දෙයට ඕනවට වඩා සතුටු වෙන අය ඉන්නවා. නේ දැන් මම ඔක හැමතිස්සෙම ගන්න උදාහරණය තමයි මේ දවස් 7ක් පාටි දානවා මොකටද හේතුව කියලා ඇහුවොත් ඒ ලෙවල් පාස් වුණා කියනවා. ඉතින් ගමකට කන්න දීලා නේ ලොකු සවුන්ඩ්ස් දාලා ලොකු හෝටල් එකක ලොකු පාටියක් දවස් 7ක් තිස්සේ අර ගන්නවා. පලාතටම මේ ඉන්වයිට් කරලා නේ හරි සතුටු වෙනවා. ඉතින් මේ සතුටනේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි හිතන්නේ මේ අයිලන්ඩ් ෆස්ට් වගේ වෙලා කියලා. රිසල්ට් කොච්චර දැහුවම S3යි කියනවා. දැන් S3ක් අරගෙන මේ අච්චර සතුටු වෙනවනම් ඒ ලංකාවේ ෆස්ට් උනාම කොච්චර සතුටු වේද එහෙනම්? අර අවශ්‍ය දෙයට වඩා සමහරක් අය අනවශ්‍ය විදිහට සතුටු වෙනවා. ඒ අර නෙගටිව් ඉමෝෂනලිටි එක වැඩි අයගේ. ඒ කියන්නේ මේ එහෙමයි ඉන්නවා ඔබ මේ අද ලෝකේ අපේ ඉන්නවා දුක් වෙන්න ඕන වෙලාවේ අසීමාන්තිකව දුක් වෙනවා. සතුටු වෙන්න ඕන වෙලාවට අසීමාන්තිකව සතුටු වෙනවා. හරිනේ. සමහරක් අයට තියෙනවා සමහරක් අය සතුටු අවස්ථාව සතුටක් විදිහට දකින්නෙම නැහැ. සතුටු නැහැ. සතුටු හිතෙන්නෙම නැහැ. හැබැයි සතුටු වෙන්න ඕන වෙලාව සතුටු හිතෙන්නෙම නැහැ. දුකෙන් ඉන්නේ. එහෙම ඇත්ත ඉන්නවා. හරිනේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ අර මධ්‍යම ප්‍රතිපදාව ඕනවට වැඩිය කිසි දෙයක් කරන්න එපා කියලා මධ්‍යම පිළිවෙතේ ඉන්න කියලානේ. කියන්නේ ඒක තමයි ඉමෝෂනල් ස්ටැබිලිටි කියන්නේ. චිත්ත වේග ඒකීයතාවය. ඒ කියන්නේ ඒක ස්ථාවරයි. ඒ කියන්නේ ඒක සතුට වුණත් දුක වුණත් සතුටේ උපරිම අවස්ථාවට ගියත් එයා සතුට වෙන්නේ ඊටම මධ්‍යස්ථ විදියට. දුකේ උපරිම අවස්ථාවට ගියා දුක් වෙන්නේ එයා ඒක මධ්‍යස්ථ විදියට. සීමාන්තිකව දුක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි අර ඉමෝෂනලි ස්ටේබල් කෙනෙක්ගේ ගති ලක්ෂණය. හරිනේ. දැන් ඉමෝෂනලි ස්ටේබල් කියන්නේ චිත්ත වේගීය ස්ථාවර භාවයක් තියෙන කෙනෙක් ඕනවට වැඩිය දුක් වෙන්නේ නැහැ. ඕනවට වැඩිය කලබල වෙන්නේ නැහැ. නේ ඕනවට වැඩිය දැන් ගොඩක් වෙලාවට අපි හිතමු නිකන් ඔයගොල්ලා ගාල්ල මාතර අතර දුර මතක් කරගන්න. ගාල්ල මාතර අතර දුර බස් එකකින් යන්න ගියොත් පැයයි. නේ බස් පැයකමාරක් වගේ ඇතුළත යන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් කැම්පස් එකේ දැන් ඩිප්ලෝමා එකේ විභාගයට එනවා. උදේ 9ට අපි විභාගය ෂෙඩියුල් කරලා තියෙනවා. අද දැන් 9ට එන්න ඕනි මේ විෂයට. මේ ඉන්ඩිවිජුවල් බිහේවියර් ඉන් ඕගනයිසේෂන් සබ්ජෙක්ට් එකට 9ට කැම්පස් එකේ එක්සෑම් හෝල් එකට. දැන් ගාල්ලේ කෙනෙක් ගෙදරින් පිට වෙනවා 8:45ට. හරිනේ? ගෙදරින් පිට වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ප්‍රමාද වෙලා හැරෙනවා. මොකක් හරි හේතුවක් නිසා 8:45ට ගෙදරින් පිට වෙන්නේ. දැන් මොකද ඔබට තියෙන හැඟීම? හරි කලබලයි.
මේ හෘද ස්පන්දනය වැඩි දඟලනවා මේ දාඩිය දානවා මොකද්ද මේ කේන්ති පියඹලා යන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතෙනවා මේ කලබලයි මානසික තත්ත්වය හිතා ගන්න පුළුවන් නේ ඔබ මොන එක දැන් මෙහෙම දැන් සාමාන්‍ය කෙනෙක්ගේ දැන් මේක ඕනවට වැඩිය කලබන ඉමෝෂනල් ස්ටැබිලිටි නැති කෙනෙක්ගේ වුණා සමහරකට කලන්ත හේදෙල වැටෙන්න පුළුවන් සමහරකට සීදී විහාන කරගන්නත් පුළුවන් නේ සමහරකට ළඟ අහල පහල ඉන්න අයට බනින්න පුළුවන් නැති වෙන්න බැනින්න පුළුවන් මම ප්‍රමාද වුණේ අහවලා නිසා කේන්ති ගන්න පුළුවන් නේ කරදර කරන්න පුළුවන් මාව ගෙනිහින් දාන්න කියලා ගෙදර කෙනෙකුට බයිසිකලේ මෝටර් බයික් එකක් ගෙදර තියෙනවා නම් ඒකට කියන්න පුළුවන් 100 වේගයට දුන්නා නම් 180 වේගයට යන්න කියලා බල කරන්න පුළුවන් නේ ඉතින් අර මේ ඉමෝෂනල් ස්ටේබල් නැති අය ඉමෝෂනල් ස්ටේබල් තියෙන අය සමහරක් විට මතක් කරගන්න කිසි කලබලයක් නැහැ අපේ නෙවෙයි වගේ ඉන්නේ හරිනේ ඉමෝෂනල් ස්ටේබල් අය ඊළඟට සමහරක් අය ආයතනවල ඕනවට වැඩිය ස්ට්‍රෙස් වෙනවනේ මේ ඉමෝෂනල් ස්ටේබල් අයට ස්ට්‍රෙස් එක ඉතාම හොඳින් දරා ගන්න පුළුවන්ලු ස්ට්‍රෙස් එක දැන් මම දන්නේ මේ ඊයේ පෙරේදා ගුවන් යානා මේ ගණදුනුවක් සම්බන්ධයෙන් කෙනෙක් මිය ගියානේ එල්ලිලා නේ ජනමාධ්‍ය ප්‍රකාශ වුණානේ ඉතින් දැන් ඒත් ඇයි ඒ මිය යන්න හේතුව ඉමෝෂනල් ස්ටේබල් නැති නිසා වෙන්නේ නැතිනේ අපි දන්නේ හේතු මොනවද කියලා නමුත් නිකන් හිතන්නකෝ ඇයි සියද විහානය කරගත්තේ කියලා මොකද හේතුව එන කම්පනය පීඩනය එක එක පැති වලින් එන පීඩනය දරා ගන්න බෑ නේ එහෙන් අධිකරණයෙන් එනවා පීඩනයක් එහෙන් වෙන මොකක් කරේ පීඩනයක් එන්නේ ඒක යාට මනසට තේරුම් ගන්න කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා ඊට පස්සේ යා තීරණය කරා මේ සියද විහානය කරගන්න ඉඳලා වැඩක් නැහැ හරිනේ ඒක කන්ට්‍රෝල් කරගන්න බෑ හැබැයි ඒ වගේ සිටුේෂන් එකකදී වුණත් අර ඉමෝෂනල් ස්ටේබල් කෙනෙක් මොකද මේ හරහා එක එක්කෙනා කෝල් කරනවා අනාගතේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා මනසට හිතට මැවෙනවා මෙහෙම වෙනවා ඉතින් මහ දැඩි පීඩනයක් නේ තියෙන්නේ ඉතින් මේ පීඩනය මානසික චිත්ත වේග ඒක ඇතුලේ සෑහෙන චිත්ත වේග හට ගන්නවා කේන්තිය බය ත්‍රාසය භීතිය නේ මේ මාර ස්ට්‍රෙස් එකක් ඒක ඉස්සරහට වුණා වේදනාව ඕක මාර ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකක් හරිනේ එතකොට එතන මහා අධි පීඩන තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ පීඩනය ඉතාම හොඳින් දරා ගන්න පුළුවන් අර මේ ඉමෝෂනලි ස්ටේබල් කෙනාට චිත්ත ඒකාග්‍රතාවය තියෙන කෙනාට හරි චිත්ත වේග ඒකාග්‍රතාවය තියෙන කෙනාට එහෙනම් දැන් අපි ගන්නවනේ දැන් ওই දේශපාලඥයෝ පොලිස් නිලධාරීන් පොලිස් ප්‍රධානීන් ඒ වගේ මහා ස්ට්‍රෙස්ෆුල් ජොබ්ස් තියෙනවනේ ආයතනයේ ඉහළ කළමනාකරුවෝ අධික මානසික පීඩනයක් තියෙන රැකියාවන් වලට වඩාත් හොඳම පෞරුෂත්ව ගති ලක්ෂණය තමයිලු මොකද්ද මේ ස්ථාවර ඉමෝෂනල් ස්ටැබිලිටි කියන එක නෙගටිව් ඉමෝෂනලිටි එක අඩු අය එහෙම නැත්නම් නෙගටිව් ඉමෝෂනලිටි එක පුළුවන් තරම් අඩු අය නෙගටිව් ඉමෝෂනලිටි වැඩි අය ගත්තොත් වෙන්නේ මොකද ඒ අය ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව ඉක්මනින් සියදි විහානි කරගන්න එක්කෝ ආයතනයේ හැර දාලා යනවා එක්කෝ ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව ඒ ජොබ් එකෙන් පලා යනවා නවත්තනවා ජොබ් එක හරිනේ එක්කෝ වටේ ඉන්න අයට කරදර කරනවා ගෙදර අයට කරදර කරනවා අර මේක කරගන්න බෑ කියලා මොකද ස්ට්‍රෙස් එක පිට කරගන්න ක්‍රමයක් තියෙනවා එක අය ඒක නිසා නෙගටිව් ඉමෝෂනලිටි එක නැති අය නෙගටිව් ඉමෝෂනලිටි වැඩි අය ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය නැති අය චිත්ත ඒකාග්‍රතාවය චිත්ත වේග ඍණාත්මක පැත්තට තියෙන අය ඍණාත්මක චිත්ත වේගීය භාවය වැඩි අයගේ ගොඩාක් දුරට අර ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්නේ නැහැ. චිත්ත වේග හරිම ඍණාත්මකයි යාගේ. ඒ කියන්නේ හරිම දරුණුයි හරි බරපතලයි. ඒක නෙගටිව් පැත්තට වැඩි. ඒ කියන්නේ සතුට වෙනවා නම් ඒකේ උපරිමයට යනවා. දුක් වෙනවා නම් ඒකේ උපරිමයට යනවා. කනස්සල්ලටපත් වෙනවා. ආවේගයන් එකපාරට එනවා. ඒව කන්ට්‍රෝල් කරගන්න බෑ ඒ වගේ අයට. අන්න ඒ වගේ තියෙන අයට
මේ ස්ට්‍රෙස්ෆුල් ජොබ්ස් කන්ට්‍රෝල් කරගන්න ස්ට්‍රෙස්ෆුල් ජොබ්ස් කරගන්න අමාරුයිලු. ඒ නිසා ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකකට එකකට ඔබ මානව සම්පත් කළමනාකරුවෙක් විදියට සේවකයෙක් බඳව ගන්නව නම් අනිවාර්යෙන් මේ පර්සනැලිටි ඇසෙස්මන්ට් එක දීලා බලන්න ඕනේ එන සේවකයා තුළ නෙගටිව් ඉමෝෂනලිටි පුළුවන් තරම් අඩු කෙනෙක් ගන්න. එහෙම නැත්නම් ඉමෝෂනල් ස්ටැබිලිටි එක වැඩි කෙනෙක් ගන්න බලන්න ඕනේ. එහෙම වුණාම ඒ සේවකයා ඊටාම හොඳ මේ සේවාවක් ඒ තමන්ගේ ජොබ් එකට ඉෂ්ට ගන්නවා. හරිද? right. මේ නෙගටිව් ඉමෝෂනලිටි අඩු අයගේ අඩු අය එහෙම නැත්නම් ඉමෝෂනල් ස්ටැබිලිටි එක චිත්ත වේග ස්ථාවර භාවය වැඩි අය හරිම බැලන්ස්. මෙයා හරිම කාම් කියන්නේ නිශ්චලයි. හරිම කලබල වෙන්නේ නැහැ කිසි දෙයකට. ඕනවට වැඩිය හිතන්න යන්නේ නැහැ. හරිම බැලන්ස්. ඊළ වගේම හරිම ෆ්ලෙක්සිබල්. ඕන තත්යකට යාලට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ වගේම හරිම සේෆ්. ඒ කියන්නේ හරිම මේ අර මේ බීතියකින් නෙවෙයි ඉන්නේ. හරිම සේෆ් මයින්ඩ් එකකින් ඉන්නේ. එයා හැමතිස්සෙම ස්ථාවර මානසික මට්ටමකින් ඉන්නේ. එයා තුළ හැමතිස්සෙම මානසික මොකක්ද ඒකට කියන්නේ මේ මයින්ඩ් සේෆ්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ මනස හැමතිස්සෙම සුරැකුම් සහිතයි. මනස ටිකක් මේ ආරක්ෂිතයි. තමන් ආරක්ෂිතයි කියලා ෆීලිං එකක් එයාලට තියෙනවා. මොකද තමන් අනාරක්ෂිත බව තේරුණාමනේ තමන්ගේ හිතට නිකන් මහා භයංකර සිතුවිලි පහළ වෙන්නේ. තමන් අනාරක්ෂිතයි තමන්ට දැන් ඉස්සරහට මොනවා වේද මට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වේද කියලා මානසික තත්ත්වයන් නොඩුවට එන්න සිතුවිලි එන්න පටන් ගත්තොත් තමයි තමන්ගේ මනස අනාරක්ෂිත වෙන්නේ. ඉතින් දැන් උනත් ඔබ නිකන් හිතන්නකෝ හෙට වෙනකොට මගේ ජොබ් එක නැති වෙයි මට ආදායමක් නැති වෙයි හෙට සාගතයක් ඇති වෙයි හෙට ලෝක විනාශ වෙනවා එතකොට මට මොකද වෙන්නේ අර එහෙම ෆීලිං එකක් ආවොත් එහෙම හෙට මගේ ගේ කඩාගෙන වැටේ අපි ඉන්නේ එල්ලෙනගේ යකුඩ පන්දක් උඩ හෙට කන්ද නායේ ආවි අද වහිනවා හොඳටම මේ මොසුළු තව මොහොතකින් නායේ ආවිද නේ තව මොහොතකින් ගේ ගිනි ගනීවිද අර එහෙම මනසට එනවනේ සිතුවිලි දැන් ඒ වගේ වුණාම හිත අනාරක්ෂිතයි. ඒ අනාරක්ෂිත භාවයත් එක්ක මනසේ හට ගන්නවා ලොකු කම්පනයන් ටිකක්. එතකොට මේ කම්පනයන් එක්ක විවිධ චර්යාවන් වලට ඔබ පෙළඹෙනවා. හරිනේ? ඒ තත්ත්වයන් නැති කරගන්න. ඉතින් හැබැයි මනස ස්ථාවර කෙනාගේ අර චිත්ත වේගීය ස්ථාවර කෙනාගේ ඒ තත්ත්වයන් වලට හැඩ ගැහෙන්න පුළුවන්. ඒක ෆ්ලෙක්සිබල්. එන සිතුවිලි යාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒවට කවුන්ටර් ඇටැක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිප්‍රහාර එල්ල ගන්න කරගන්න පුළුවන් තමන් විසින්ම. ඒක තමයි මේ කියන්නේ මේ සේෆ් කියලා සෙකියෝ කියලා සෙකියෝ මයින්ඩ්ෆුල්නස් ඒ කියන්නේ සෙකියෝ මයින්ඩ් එකක් තියෙන හැමදෙස්සෙම මේ ඉමෝෂනල් ස්ටැබිලිටි එක තියෙන අයගේ less negative emotional ඒ කියන්නේ මේ කියන්නේ නෙගටිව් ඉමෝෂනලිටි එක අඩු අයගේ නෙගටිව් ඉමෝෂනලිටි එක වැඩි අය තමයි නෙගටිව් පැත්තට වැඩි අර භයංකර පැත්තට වැඩි අය නෙගටිව් ඉමෝෂනලිටි අඩු අය තමයි අපි කියන්නේ ඉමෝෂනලි ස්ටේබල් අය. හරි. ඒතර more negative emotional people කියන්නේ අර ගොඩාක්ම නෙගටිව් අය. ඒ අය හරිම බය වෙන සුළුයි, හරිම ඉන්සෙකියෝ, හරිම අස්ථාවර අය. ඒ අය හරිම රියැක්ට් වෙන එන සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන්න එනවා. ප්‍රතිචාර දක්වන්න යනවා. මම මේ පහුගිය දවසක දැක්ක වීඩියෝ එකක් සමාජ මාධ්‍යයේ යනවා. මේ ඔයගොල්ලත් සමහරක් විට දකින්න නැති මේ සංගීත සංදර්ශනයක ඉස්සරහා ස්ටේජ් එක උඩ කෙනෙක් නටනවා. මම හිතන්නේ කොරියාව පැත්තේ හෝ ජපානය හෝ චීනය පැත්තේ වෙච්ච නිකන් චීන ජපාන් කොරියන් ෆේස් කට් එකක් තියෙන කෙනෙක් ඉස්සරහා මේ නටනවා ස්ටේජ් එක ඉස්සරහා අර ටිකක් ඕපන් ඒරියා එකක් තියෙනනේ ස්ටේජ් එක සාමාන්‍යයෙන් ඉස්සරහා ඒක තමයි හොඳටම නටනවා කෙනෙක් නටනකොට ඔඩියන්ස් එකෙන් ඇවිල්ලා වෙන පුච්චලෙක් අර නටන පුච්චලට කනේ පාරවල් විශාල ප්‍රමාණයක් එල්ල කරගෙන යනවා මේ ගහනවා හොඳටම මහා දැඩි ප්‍රහාරවල් එල්ල කරන්නේ වීඩියෝ එකෙන් හොඳට පේනවා හැබැයි ඉතින් අර මිනිස්සයා අර නටන මිනිස්සයා අර ප්‍රහාරය එල්ල කරපු මිනිස්සයාට වන්දනා කරලා මෙහෙම වැඳලා ආපහු නටනවා හරිනේ එතකොට
දැන් ඒකේ අර ඒ වීඩියෝ එකේ නැරේටර් කියනවා මේ එයා ලොකු පාඩමක් ඉගෙන ගත්තා එයාගේ ජීවිතේට මේ මනුස්සයාට කොච්චර ඉවසීමක් තියෙන කෙනෙක්ද කියලා. නේ දැන් අපිට ඔය සිද්ධිය වුණා නම් ඔබට සිද්ධියක් වුණා නම් ඔබ පාරේ යනවා එකපාරට ඇවිල්ලා මනුස්සයෙක් ගහනවා. නේ හන්දුන් කුන්දුන් වෙලා ඔබට අර ඒකේ ප්‍රහාරයේ Tamanට දැනෙච්ච කම්පනය වේදනාව හෝ තැතිගැන්ම පත පදනම් වෙලා ඉඳගෙන ඔබත් ප්‍රතිචාර දක්වනවනේ ඉක්මනින් ඒකට එකපාරට නේ අපිට කේන්ති ගියොත් එකපාරට මොකද කරන්නේ අපි ප්‍රතිචාර දක්වනවා යා ඒ කේන්ති යන්නේ මොකක් හරි සිද්ධියක් ඇතුව නිසා සිද්ධියකටනේ ඉතින් මොකක් හරි වෙන දෙයකටනේ අපි ප්‍රතිචාර දක්වන්නේ ඒ ප්‍රතිචාරය හැමතිස්සෙම රියැක්ට් මොකද ප්‍රතිචාරයක් වෙන්නේ ඇක්ෂන් එකකටනේ ඇක්ෂන් එකකට රියැක්ෂන් එකක් තියෙනවා හැබැයි ඇක්ෂන් එකට රියැක්ෂන් එකක් නොගන්නන්න පුළුවන් නම් ඔබට නොගෙන ඉන්න පුළුවන් නම් නේ දැන් මම එකපාරට ඔබගේ කාට හරි එවිලා ගහනවා ඔබට එහෙම එකපාරට ටිකක් කල්පනා කරලා බලලා සද්ද නැතුව ඉවසගෙන ඒක වේදනාව ඉවසගෙන මොකද්ද උනේ කියලා ටිකක් කාම් ඩවුන් වෙලා කල්පනා කරලා බලලා ඉන්න පුළුවන් අන්න ඉමෝෂනල් ස්ටැබිලිටි තියෙන කෙනා ඉමෝෂනලි ස්ටේබල් කෙනා හරිනේ ඉතින් දැන් ඔබ කල්පනා කරන්න ඔබ එදිනෙදා ජීවිතයේදී කොච්චර කලබලයෙන් තීරණ අරගත්තාම කොච්චර දේවල් වෙලා තියෙද කියලා ආයතන පරිසරය ඇතුළත හිතන්න උදාහරණ කොච්චර නැද්ද නේ මොකක් හරි ඇක්ෂන් එකක් කරපු ගමන් ඔයගොල්ලෝ රියැක්ෂන් කරන්න යනවනේ නේ සිද්ධියක් වෙච්ච ගමන් ඒකට ප්‍රතිචාර දක්වන්න යනවා. ඒ ප්‍රතිචාරය සමහරකට හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ගොඩක් ඒවා නරක ඒවා තමයි. quick reactions. හරිනේ? ඒ රියැක්ෂන් එක හේතුව තමයි අර ඉමෝෂනල් ස්ටැබිලිටි එක නැතිකම. නේ කවුරු හරි එකපාරට මොනවා හරි කරපු ගමන් ඇවිල්ලා කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බැනගෙන යනවා. නේ? ඕගොල්ලන්ටත් එකපාරට ඉවස ගන්න බැරි වෙනවා. අනේ කේන්ති යනවනේ පොඩ්ඩක් ඇත්තේ. කේන්තිය දුක වේදනාව නේ ආයතනයක ප්‍රධානියෙක් ඔබට ඇවිල්ලා එකපාරට බනිනවා. බැනපු ගමන් අඬන්න ඇඬෙනවා. ඇඬෙනකොට මගේ කික ගහනවා. නේ ඊට පස්සේ ඊට ඉස්සර කොලේ යන්න හිතෙන්නේ නැහැ. ඊට මේ ආයතනයට යන්න හිතෙන්නේ නැහැ රැකියාවට. අර බැනපු මිනිස්සයා ගැන පුදුම වෛරයක් හට ගන්නවා. එපා වීමක් හට ගන්නවා. මේ මිනිස්සයාගේ මූණ දිහා බලන්න හිතෙන්නේ නැහැ. එහෙම වෙනවනේ සාමාන්‍යයෙන්. නේ ඊට පස්සේ මුළු ජීවිත කාලෙම මේ මිනිස්සයාගේ මූණ දිහා බලන්නේ. එහෙම ඔයගොල්ලෝ හිතාගෙන ඉතින් මේ වගේ දේවල්. ඉතින් මේ ඔක්කොම අර තමන්ගේ තියෙන අඩුපාඩු. ඉමෝෂනල් ස්ටැබිලිටි එක නැතිකම. ඒක පර්සනැලිටි ගති ලක්ෂණයක්. හරිනේ? ඉතින් ඉමෝෂනල් ස්ටැබිලිටි එක වැඩි කෙනා තමයි හොඳම කෙනා. හරිනේ? එතකොට ඒක තමයි හොඳම පර්සනැලිටි ගති ලක්ෂණය. එතකොට ඒකෙන් ගොඩක් දේවල් ප්‍රයෝජන ගන්න පුළුවන් ඔබට. චිත්ත වේග ස්ථාවර නැති බුදුහාමුදුරුවෝ බුදු ධර්මයේ වැඩි හරියක් උගන්වලා තියෙන යෝගනේ. චිත්ත වේග තමන්ගේ පාලනය කරගන්න කියලානේ. මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් හැසිරෙන්න කියලානේ. නේ? මේ ඉතින් එතකොට මේ එහෙම හසිරුනොත් චිත්ත වේග පාලනය කරගත්තොත් Tamanට ගොඩක් කුසල් සිතක් පහල කරගන්න පුළුවන් පින් පහල කරගන්න පුළුවන් කියලානේ කියන්නේ. අකුසල් ඇති වෙන එක පුළුවන් තරම් වළක්ව ගන්න පුළුවන්. අකුසල් කියන්නේ නරක කියන එකනේ. නේ? අපිට මේ නෙගටිව් ඉෆෙක්ට්ස් ඇති වෙනවා කියන එකනේ කියන්නේ. එතකොට බලන් ඉඳද්දිම නෙගටිව් ඉෆෙක්ට් එකක් ඇති වෙනවා. ඔබට ඇවිල්ලා කෙනෙක් බයනවා බැනපු ගමන් ඕගොල්ලෝ ගහනවා අනිත් යන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක රණ්ඩුවක් බවට පත් වෙනවා. සදාකාලික වෛරයක් බවට පත් වෙනවා. ජොබ් එක නැති වෙනවා. නේ? මොනවද වෙන්නේ? ඒ වගේ වෙන්න පුළුවන්. නෙගටිව් ඉෆෙක්ට්ස් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන හේතුව ඉමෝෂනල් ස්ටැබිලිටි එක නැතිකම. නෙගටිව් ඉමෝෂනලිටි වැඩි වීම. හරි? හැබැයි නෙගටිව් ඉමෝෂනලිටි අඩු වුණා නම් ඔයගොල්ලෝ අවස්ථාව පාලනය කරගන්න පුළුවන්. එහෙනම් රියැක්ටිව් කියන එක ගොඩාක් වැඩි අයගේ වැඩි වෙන්නේ මේ නෙගටිව් ඉමෝෂනලිටි වැඩි අය මෝ කියන අය. මේ අය එක්ස්ට්‍රීම් මූඩ් ස්විංස් ඒ කියන්නේ හැමතිස්සෙම මූඩ්ස් මාරු කරනවා. ඇයි අපි ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට සතුට දුක ත්‍රාසය භීතිය ආදරය කරුණාව ඔය වගේ ක්ෂණිකව හැමතිස්සෙම සිද්ධි වෙනවනේ එදිනෙදා ජීවිතේ අපේ මේ සුළු මොහොතේ එක සිද්ධියක් වෙනවා ඊට තව පැයකට විතර පස්සේ තව සිද්ධියක් වෙනවා දැන් පරිසරය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවනේ තත්ත්වයන් නේ දැන් අපි හිතමු ඔන්න එකපාරට ඕගොල්ලෝ සීල් සමාදන් වෙන ව්‍යාපාරයකට කියලා බෝධි පූජාවක් කරලා හිත ඊටාම හොඳින් සැහැල්ලුවෙන් ගෙදර ආපු ගමන් අපි හිතමු බල්ලෙක් හරි මොකෙක් හරි ඕගොල්ලෝ ආදරෙන් රක බලාගත්තු මල් පැලයක් හරි මොකක් හරි වටිනා දෙයක්
අරගෙන පොඩි කරලා බිමට දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? අර තැම්පත් වෙච්ච මනස එකපාරටම කේන්තියකට පහළ මේ වෙනවනේ. නේ? ඔය අතර එකපාරට තව චුට්ටකින් ආරංචි වෙනවා. අහවලා හොස්පිටලයිස් කරා. ඇක්සිඩන්ට් වෙලා උමලා. දැන් මොකද වෙන්නේ? අර දැන් සුළු මොහොතකට කලින් ඊටාම කාම් ඩවුන් වෙච්ච මනස කේන්තියකට පෙරළුණා. අපි හිතමු මල් පෝච්චියක් බිම වැටිලා එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ වතුර බොන කෝප්පේ ඌස පැනලා බිමට දැම්මා. කේන්තියකට පෙරළුණා. කේන්තියකට පෙරළුණා සුළු මොහොතක් ගියේ නෑ. අහවලා අන්තරා වුණා කියලා නිවුස් එකක් එනවා. ඊට පස්සේ ඕක මහා දුකකට බවට පත් වුණා. හරිනේ? ඒ මොහොතෙන් මොහොත අපි මූඩ් ස්විංග්ස් වෙනවා. මූඩ් අපේ ඒ කියන්නේ ඉමෝෂන්ස් හැමතිස්සෙම චේන්ජ් වෙනවා. ඒ ඉමෝෂන්ස් චේන්ජ් වෙනකොට අර ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම අපිට මොකද වෙන්නේ? ඒවා මූඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම දුක ගැනම හිත හැමතිස්සෙම ඒක ඔළුවේ තියාගෙන ඉන්න උත්සාහ කරත් පස්සේ අපි ඕක මූඩ් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර ඉමෝෂන් එකේ ලොං ටර්ම් ඉෆෙක්ට් එක තමයි මූඩ් එක. ඉමෝෂන් එක දීර්ඝ කාලයක් තියාගෙන ඉන්න උත්සාහ කරොත් ඒක මූඩ් එකක් බවට පත් වෙනවා. හරිනේ? එතකොට මේ මූඩ් එක හැමතිස්සෙම ස්විං වෙනවා, මාරු වෙනවා. කේන්ති එකපාරටම සතුට බවට පත් වෙනවා. ඒකයි මම කිව්වේ දුක දකින කෙනා ඕනවට වැඩිය දුක් වෙන්න පටන් ගන්නවා. සතුට දකින කෙනා ඕනවට වැඩිය සතුට දකින්න බලා ගන්නවා. එතකොට අර වෙන්නේ ඉමෝෂනල් ස්ටැබිලිටි එක නැති කෙනා හැමතිස්සෙම ඉමෝෂන්ස් චේන්ජ් කරනවා, මූඩ් චේන්ජ් කරනවා. හරිනේ? ඉතින් ඕක වෙන්න පුළුවන්. අපිට මේක ඉගෙන ගන්න තියෙන්නේ ඉමෝෂනල් නෙගටිව් ඉමෝෂනලිටි එක අඩු අයගේ එහෙම නැත්නම් ඉමෝෂනල් ස්ටැබිලිටි එක වැඩි අය මම අර කලින් කිව්වා වගේ මේ ජොබ් ස්ට්‍රෙස් එක ප්‍රෙෂර් එක ටෙන්ෂන් එක වගේ දේවල් ආතතිය රැකියාවේ පීඩනය මානසික ආතතිය රැකියා ආතතිය වගේ දේවල් ඉතාම හොඳින් පාලනය කරනවලු මේ චිත්ත වේග ඒකීයතාවය නැත්නම් ඒකාග්‍රතාවය තියෙන සේවකයෝ. හරිනේ? එහෙනම් දැඩි ආතතියක්, දැඩි මානසික පීඩනයක්, දැඩි මානසික මේ මොකද්ද මේ ස්ට්‍රෙස් එකක් තියෙන රැකියාවන් වලට එහෙනම් වඩාත් හොඳම පර්සනැලිටි ටයිප් එක තමයි ඉමෝෂනල් ස්ටැබිලිටි නෙගටිව් ඉමෝෂනලිටි අඩු එක. right. ඊළඟ පර්සනැලිටි ටයිප් එක තමයි මේ එක්ස්ට්‍රවර්ෂන් කියන්නේ. එක්ස්ට්‍රවර්ෂන් කියන්නේ මේ බහිර්වර්තිකතාවය කියන එක. මේ අන්තර්වර්තිකතාවය සහ බහිර්වර්තිකතාවය කියන කියලා සිංහලෙන් මේකට කියනවා එක්ස්ට්‍රවර්ෂන්. එක්ස්ට්‍රවර්ෂන් කියන්නේ මේ ඇත්තටම එක්ස්ට්‍රවර්ට් කෙනෙක්. ඒ කියන්නේ බහිර්වර්තිකයෙක්. ඒ කියන්නේ මෙයා ටිකක් අවුට්ස්ටෑන්ඩින්. මෙයා හරියට පුජ්‍යලියොත් එක හොඳට කතා බහ කරනවා. නේ අපි බලමු ඉස්සෙල්ලා ගති ලක්ෂණ ටික කොහොමද කියලා. මේ වගේ අය හරිම සමාජශීලී, සෝසියබල්. සමාජශීලී කියන තේරෙනවනේ. හැමතිස්සෙම මිනිසුත් එක්කම ඉන්නේ, මිනිසුන්ගේ වැඩ කටයුතු හොයලා බලනවා, අය සතුටු කරන් උත්සාහ කරනවා, හොඳට කතා බහ කරනවා, ප්‍රසන්න පෙනුමක් තියෙනවා මේ වගේ අයට. හරිම ආදරණීයයි. හැමතිස්සෙම කතා බහ කරනවා මිනිසුත් එක්ක. නේ හංගගෙන ඉන්නේ හිත කහටක් නැහැ. සමහරක් විට බොරුත් උනවට වැඩිය කියන මිනිස්සු සතුටු කරන්න කපටි නේ. මේ හරිම ටෝකටිව්. ඕනවට වැඩිය කතා කරනවා. මේ සාමාන්‍ය කෙනෙක් අර ට වඩා ටිකක් මුකරි වාචාලේ ඕනවට වැඩිය කතා කරනවා. හැමතිස්සෙම ඇසර්ටිව් කියන්නේ මේ සෙල්ෆ් කොන්ෆිඩන්ස්. ඕනවට වැඩිය මේ හැම දෙයකටම ආත්ම විශ්වාසයක් තියෙනවා. ගස් නගින්න කිව්වොත් ගස් නගින්න පුළුවන්. බෝතලයක් ගහමු කිව්වොත් ඒකටත් සූදානම්. මූදේ පීනන්න යමු කිව්වොත් ඒකටත් සූදානම්. නේ අපි ට්‍රිප් එකක් යමු කිව්වොත් ට්‍රක් ගාලා එනවා. හරි යමු. මෙන්න අපි යමු. නේ අර ඒ වගේ ඕන දෙයකට සූදානම්. ඕන දෙයක් කරන්න. අපි උයමු කිව්වොත් දැන් උයන්නත් සූදානම්. එයා උයන්නත් පුළුවන් එයාට. ඕන දෙයකට පුළුවන් කරන්න. සින්දු කියන කිව්ව සින්දුවක් කියනවා. හරිනේ? গিitar එකක් ගගහ තමයි එයා සින්දු කියන්නේ. සමහරක් වෙලට සින්දු කියන ගමන් නටනවා යාර. කරන දෙයට ඉල්ලන දෙයටත් වඩා වැඩි යමක් දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි අර ආත්ම විශ්වාසය කියන්නේ. ඊළඟට මේ අය හැමතිස්සෙම යන තැන රිලේෂන්ෂිප් හදා ගන්නවා. යන තැන රිලේෂන්ෂිප් හදා ගන්නවා. මිනිසුත් එක්ක යාළු වෙනවා. කතා බහ කරනවා නිසා, ටෝකටිව් නිසා. හරිනේ? ඊට පස්සේ මේකේ අනිත් පැත්ත තමයි මේ ඉන්ට්‍රොවර්ට්ස් කියන්නේ අන්තර්වර්තිකයෝ.
ඉන්ට්‍රවර්ට්ස්ලා, එක්ස්ට්‍රවර්ට් කියන්නේ බහිර්වාර්තිකයෝ, ඉන්ට්‍රවර්ට් කියන්නේ අන්තර්වාර්තිකයෝ. එතකොට ඒ වගේ අය කතා කරන්නේ අඩුවෙන්, අ, සමාජශීලී නැහැ, සහ ආත්ම විශ්වාසය අතින් හරිම දුර්වලයි මේ වගේ අය. එතකොට මේ එක්ස්ට්‍රවර්ට් බහුලව තියෙන අය වඩාත් හොඳ රැකියාවන් වර්ග මොනවද? මේ වගේ අය ගොඩක් හයි පර්ෆෝමර්ස්ලා. හයි පර්ෆෝමර්ස්ලා කියන්නේ රැකියාවේ හොඳ දක්ෂතා පෙන්වන අය. රැකියා පරිසරයක් ඇතුලේ. ඒතකොට මේ වගේ අය වඩාත් හොඳයි කියනවා මේ අලෙවිකරණ දේශපාලනික වගේ රැකියාවන් වලට වඩාත් හොඳයි කියලා කියනවා. හරිනේ. මාකටිං, විශේෂයෙන්ම මාකටිං ඇන්ඩ් සේල්ස් පොසිෂන්ස් වලට ගොඩාක් මේ වගේ අය හොඳයි කියනවා. මේ වගේ ගති ලක්ෂණ තියෙනවා නම් අපි මේ වගේ අය රෙකමෙන්ඩ් කරනවා ඔයා මාකටිං කරන්න. ඔයා සේල්ස් කරන්න, ඔයා පොලිටික්ස් කරන්න, ඔයා දේශපාලනය කරන්න. හරිනේ. අර මිනිසුත් එක්ක ගැටෙන ජොබ්ස් කරන්න ගොඩක් දුරට. මොකද මේ වගේ අය හැමතිස්සෙම රිලේෂන්ෂිප් හදා ගන්නවා. මේ වගේ අය සෙල්ෆ් කොන්ෆිඩන්ස් ඕන වැඩක් කරන්න පුළුවන්. මිනිස්සු වෙනුවෙන් පෙනී හිටනවා. මිනිසුත් එක්ක කටයුතු කරනවා. ඊළඟට ඕපනස්. ඕපනස් කියන්නේ විවෘත වර්තකය. අර විවෘතයි මේ වගේ හරිම විවෘතයි. විශ්වාස, අනිත් අය විශ්වාස කරනවා. ඒ වගේ අය කියන්නේ මෙයාගේ අය බොරු කියන්නේ නැහැ. high openness people willing to listen new ideas. ඒ කියන්නේ අනිත් අයගේ අදහස් වලට ගරු කරනවා. ඒ අයගේ අදහස් මත පිහිටලා කටයුතු කරනවා. තමන්ගේ මතයන් වෙනුවෙන්ම, තමන්ගේ මතයන් අනුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැඩක් කරන්න ගියහපුවාම අනිත් අයගේ මතයන් විමසලා, ඒ අයගේ මතයන් වලට කන් දීලා, ඒ අයගේ මතයන් වලට ගරු කරමින් තමයි වැඩේ කරන්නේ. අනිත් අය හැමතිස්සෙම සතුටු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම අර මේ වගේ අය තමන් කරන දේ හරිද නැද්ද කියලා අනිත් අයගෙන් මේ තමන්ට විවේචනයක් එල්ල වෙයිද කියලා බයෙන් ඉන්න අය. ඒ කියන්නේ දැන් මම මොකද වැඩක් කරන්න ගියාපුවාම මගේ ටීම් එකේ 10 දෙනෙක් ඉන්නවා නම් ඒ 10 දෙනා මම කරන වැඩේ විවේචනය කරයි කියලා බය නිසා මම කරන්නේ අනිත් අයගෙන් මතය විමසනවා. මම මේ විදිය කරොත් හොඳයි නේද? අපි මෙහෙම කරොත් හොඳයි නේද? ඔයා කැමති නෑ, අකමැති නෑ නේද? මේ වැඩේ හොඳයි නේ, ඔයාගේ අදහස් තියෙනවා නම් කියන්නකෝ. අනිත් කෙනාගේ අදහස් කියන්නකෝ. මේ වැඩේ හොඳයි නේද කියලා අර අනිත් අයට chance එක දෙනවා. එතකොට ඒ අයගේත් අදහස් අරගෙන වැඩේ ක්‍රියාත්මක කරනවා. ඒක අධිපති නෑ. සමහරක් අය ඉන්නවා අනිත් අයගේ මත විමසන්නෙත් නෑ, මතයක් කියන්න ගියත් ඒකට එච්චර තනක් දෙන්නෙත් නෑ. තමන්ගේ මතය විතරමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතර ඒ වගේ අයට අර ඕපනස් අඩු අය. ඕපනස් අඩුයි කියන්නේ වෙන ගති ලක්ෂණයක් ඇති. එක්ක එක්ස්ට්‍රාවර්ෂන් වැඩි ඇති. එක්ක නැත්තම් නියුරෝටිසම් වැඩි ඇති. ඒ කියන්නේ නෙගටිව් ඉමෝෂනලිටි එක අඩු ඇති. ඔයගේ මේ වෙන එකකට ඇති වැඩිපුර ලකුණු. වෙන ලක්ෂණ පෙන්වනවා ඇති. හැබැයි ඕපනස් අඩුයි. ඉතින් ඕපනස් මේ වැඩි වෙලා අර වෙන එකක් එන්න බෑනේ. මොකද මේ කෙනෙක්ගේ ගති ලක්ෂණ මේ පහෙන් එකකට හෝ දෙකකට හෝ තුනකට අයිති වෙන්න පුළුවන්. ඔක්කොටම සමාන වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරුයි. හරිනේ. දැන් ඕපනස් වෙච්ච කෙනා මේ නෙගටිව් ඉමෝෂනලිටි වැඩි වෙන්න විදියක් නැහැ. හරිනේ. එක්ස්ට්‍රවර්ට් එක බහුලව කෙනා නෙගටිව් ඉමෝෂනලිටි එක වැඩි වෙන්න විදියක් නැහැ. එහෙම වෙන්න බෑ. මොකද මේ දෙපැත්ත තියෙන්නේ අන්ත දෙකක. හරිනේ. එතකොට ඒක නිසා අර මේ ගති ලක්ෂණ එකකට හෝ දෙකකට තමයි උපරිම එක්කෙනෙක් වැටෙන්න පුළුවන්. ඒක නිසා මේ පහක් කියන්නේ විදි පහක්, ಜಾති පහක්. ඒතර මේක ගති ලක්ෂණ පහ කියන්නේ අර තමන්ගේ චර්යා රටාව අනුව උපරිම එකකට හෝ දෙකකට තමයි උපරිම කෙනෙක්ට වැටෙන්න පුළුවන්. අයිති වෙන්න පුළුවන්. තමන්ගේ පෞරුෂත්ව ගති ලක්ෂණය. ඒක නිසා මේ ඕපනස් කියන කෙනා නෙගටිව් ඉමෝෂනලිටි කෙනෙක් වෙන්න බෑ. හරිනේ? එතකොට මේ ඕපනස් කියන්නේ හැමතිස්සෙම මේ අනිත් අයගේ මතයන් වලට ගරු කරනවා, ඒ අයගේ මතයන් වලට හුම්කම් දෙනවා, අනිත් අයගේ විශ්වාසයන්, අදහස්, ආකල්ප වලට ගරු කරනවා, හැමතිස්සෙම අනිත් අයගෙන් තොරතුරු අරගන්නවා. මේ තමන් වැඩක් කරන්න යනකොට, තමන් තීරණයක් ගන්න යනකොට. ඒක හේතුව තමයි අනිත් අයගෙන් විවේචනයක් එල්ල වෙයි කියලා තමන්ට කුතුහලයක් තියෙනවා. හැමතිස්සෙම මේ කුතුහලයක් තියෙන අය. මේ වගේ හැබැයි හරිම නිර්මාණශීලී.
මේ වගේ කුතුහලය වැඩි නිර්මාණශීලී ඒ වගේම මෙයාලගේ පරිකල්පන ශක්තිය වැඩි සෑහෙන්න. ඉමැජිනේටිව් පවර් එක වැඩි ගොඩක්. ඉමැජිනේෂන් එක වැඩි වෙන්න මෙයාලට ක්‍රියේටිවිටි එක වැඩි වෙනවා. මේ වගේ නිර්මාණශීලී. නිර්මාණශීලී වෙන්න හේතුව තමයි මොකද අනිත් අයගෙන් ගොඩාක් උපදෙස් අර ගන්නවා. අදහස් අර ගන්නවා. අරගෙන තමන්ගේ මනසිනුත් ඒව ක්‍රියාත්මක කරලා ප්‍රොසෙස් කරලා තමන් හොඳ අදහසක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. හරි. එතකොට මේකේ මේ ඕපනස් අඩු අයගේ මේ ගති ලක්ෂණ පේන්න නැහැ. ඒ වගේ අය හැමතිස්සෙම සැකෙන් බයෙන් තමයි ජීවත් වෙන්නේ. මේ නිර්මාණශීලීත්වය වගේ අයගේ අඩුයි. හරි. එතකොට මෙන්න මේ ಜಾති පහ අන්ත දෙකකට හැමතිස්සෙම බෙදෙනවා. high agreeableness, low agreeableness. conscientious ගත්තොත් high වෙන්න පුළුවන්, low වෙන්න පුළුවන්. negative emotionality high අය ඉන්න පුළුවන්, low අය ඉන්න පුළුවන්. extraversion එක high අය ඉන්න පුළුවන්, low අය ඉන්න පුළුවන්. openness එක high අය ඉන්න පුළුවන්, low අය ඉන්න පුළුවන්. ඒක නිසා මේවා අර මධ්‍යස්ථ මට්ටමින් තියන අය ගොඩක් දුර හයි පැත්ත තියෙන අය තමයි ගොඩක් දුරට මේ පර්සනැලිටි එකේ ඒ ගති ලක්ෂණය තියෙනවා කියලා කියන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ගේ අසයින්මන්ට් එක තියෙනවා. පාඩමේ අවසානයි. අසයින්මන්ට් එක තමයි මේ ලෝකේ තියෙනවා වෙබ් එක අරගත්තපුවාම මේ big 5 personality කියලා මේක මේ හරිනේ ඔයගොල්ලෝ වෙබ් එකේ ගහන්න big 5 personality කියලා ගැහුවාම මේ තියෙන්නේ මේ ටෙස්ට් තියෙනවා. මේ ටෙස්ට් කියන්නේ මොනවද? පරීක්ෂණයක්නේ. තමන්ගේ පර්සනැලිටි එක පරීක්ෂා කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ ලෙඩක් මොකක් හරි තියෙනවා නම් මූත්‍රා සාම්පල් එකක් මේ ලේ සාම්පල් එකක් දුන්නාම පරීක්ෂණයකට ලක් කරනවනේ. ඒ වගේ තමන් පරීක්ෂාවට ලක් කරගන්න පුළුවන් මේ ටෙස්ට් එකට භාජනය වුණයින් පස්සේ. හරිනේ? මේක ඇසෙස්මන්ට් එකක්. මේ ටෙස්ට් එකක්. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේ ඔන්න ඔය වගේ මේකේ එක්කෙනා ඉන්නවා. අපි දන්නවනේ දැන් පාඩම මොකද්ද කියලා. ඉස්සෙල්ල තමන් කියන්න මේල් කෙනෙක්ද ෆීමේල් කෙනෙක්ද කියලා. ඉතින් මේකේ මේ අපිට හිතුවොත් දැන් මේකේ මම ගැන මේ තියෙනවා මෙන්න මේ උත්තර 4 තමයි දෙන්න තියෙන්නේ. යම් කිසි ප්‍රකාශයන් තියෙනවා. ඒ ප්‍රකාශයන් වලට තමන් එකඟ වෙන මට්ටම තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. හරිනේ? ඒ ප්‍රකාශය කියවුවන් පස්සේ දැන් මේ ප්‍රකාශය මාව විස්තර වෙනව නම් මම හැසිරෙන්නේ මේ විදියටයි කියලා මට හිතෙනවා නම් මම කියනවා strongly agree කියලා. හරිනේ? නමුත් මට හිතෙනවා මේ ප්‍රකාශය මට අදාළ එකක් නෙවෙයි. මම මේ විදියට හැසිරෙන්නේ නැහැ. එහෙනම් strongly disagree. හැබැයි ටිකක් මම මේ විදියට හැසිරෙනවා. 100%ක්ම නෑ හැබැයි. agree. හරිනේ? මේ දෙපැත්තටමයි තියෙන්නේ. මේ ප්‍රකාශයෙන් කියන දේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මට එච්චර හිතා ගන්න බෑ. නියුට්‍රල්. ඔය වගේ අර මේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. මේක ප්‍රකාශය 100%ක්ම හරි කියලා හිතෙන්න පුළුවන්. ඔව් මම මේ විදිහටම තමයි හැසිරෙන්නේ. හරියට හරි මේ ප්‍රකාශය. හරියටම හරි මම මේ විදිහටම තමයි හැසිරෙන්නේ. එහෙනම් strongly agree. හරිනේ? නෑ මේ මං නෙමෙයි. මම මේ විදිහට හැසිරෙන්නේ නෑ. අපෝ මේ කතාව සම්පූර්ණ බොරු. මම නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහට මං හැසිරෙන්නේ නෑ. කියලාම නම් strongly disagree. හරිනේ? ඔය වගේ මේ අර කියන ප්‍රකාශය 100%ක් මේ සත්‍ය වෙන්න පුළුවන්. එහෙමනම් strongly agree 75ක් විතර සත්‍ය වෙන්න පුළුවන්. එහෙනම් agree 50ක් විතර සත්‍ය වෙන්න පුළුවන්. 50ක් අසත්‍ය වෙන්නත් පුළුවන්. එහෙනම් neutral. හරිනේ? 25ක් විතර සත්‍ය වෙන්න පුළුවන්. 75ක් අසත්‍යයි. හරි එහෙනම් disagree. ඒ වගේ 100%ක්ම අසත්‍යයි. disagree. strongly disagree. ඔන්න ඔය වගේ වෙන්න පුළුවන්. ඉතින් එක ඊළඟට statements තියෙනවා. මේ වගේ මේ ස්ටේට්මන්ට් එක මෙතනින් පැහැදිලි කරලා තියෙනවා. හරි when someone around you is upset you tend to feel their emotions too. ඒකට ගැහුවා. ඔය වගේ මේ තියෙනවා. you rarely make backup plans කියන්නේ මේ විවිධ මේ ස්ටේට්මන්ට්ස් තියෙන්නේ. ඔබ ගැන පැහැදිලි කරන ස්ටේට්මන්ට්. මෙහෙම. හරි? මේක එකේ වෙනවා ඊළඟට මෙහෙම තමන්ට agree වෙන මට්ටම ගන්න පුළුවන්. මේක එක ස්ටේට්මන්ට්ස් තියෙන්නේ. මෙහෙම ඉවර වෙනකම් මෙතන තියෙනවා මේ මට්ටම නේ.
මේ ප්‍රශ්න අහන ප්‍රමාණය මේක යනවා උඩටම යනකම් මේ මෙහෙටම යනකම් යනවා. ඉවරනම් පස්සේ ඒවි තමන්ගේ ස්කෝ එක. ඒ ස්කෝ එක අනුව තමන්ට එකක් තීරණය කරලා දේවි තමන් මේ මොන කාණ්ඩයටද බිග් 5 එකෙන් අයිති වෙන්නේ කියලා. හරිනේ? මේක දැන් මේ බලන්න මේ ලයින් එක මෙහෙම යනවනේ. මෙතන ප්‍රශ්න 100ක් විතර ඇති. මේ තියෙන එක එක ස්ටේට්මන්ට්ස් තියෙන්නේ. තමන්ගේ ජීවිතය පැහැදිලි කරලා. ඒවට ඇග්‍රී වෙන, ඩිස්ඇග්‍රී වෙන මට්ටම. ඉතින් අවසානයේ මේකේ අවසානයේට ගියන් පස්සේ ඔබගේ ඔබ එක එක ඒවට මේ ලකුණු අරගෙන තියෙන ආකාරය සහ ඔබගේ පර්සනැලිටි එක තෝරලා දෙයි ඔබ මෙන්න මේ જાතිය කෙනෙක් කියලා කියයි. ඔබට ගැළපෙන රැකියාවක් මෙතන රෙකමෙන්ඩ් කරලා තියාවි සමහරක් විට මේකේ. මේක අපි අවසානයේට කියපු නැති නිසා අපි දන්නේ නැහැ මොකද්ද ඇතුලේ තියෙන්නේ කියලා සමහරක් ඒවයි ඔබට ගැළපෙන රැකියාවක් කියනවා. හරිනේ? දැන් මේක මේ ඔබ දන්නේ නැහැනේ මේක ඇතුලේ වෙන සිද්ධිය. මෙහෙම නිකන් කරනවා විතරයි. හරිනේ? දැන් මගේ අසයින්මන්ට් එක තමයි මේක හැමදාම කරන අසයින්මන්ට් එකක්. එතකොට ඔබට තියෙන්නේ දැන් මේක නැතුව අපි වෙන එකක් කරගමු. වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ පර්සනැලිටි ඇසෙස්මන්ට් ටෙස්ට් එකක්. හරිනේ? මේ තියෙන තව එකක් තියෙනවා. මේවා බහුලවම තියෙනවා. මේ ස්ටාර්ට් ටෙස්ට් ටයිම් මේ හරි මේ ඔක්කොම software tools තියෙන්නේ. මේ software විදිහට develop කරලා තියෙන්නේ. හැබැයි මේවයි ඇතුලේ කතාව දන්නේ නැහැ. මේ මට කොහොමද ලකුණු දෙන්නේ? ප්‍රශ්න කීයක් තියද? ඒ එක ප්‍රශ්නයකට ලැබෙන ලකුණු ප්‍රමාණය කොච්චරද? ඒ එක ලකුණු ප්‍රමාණය අනුව personality වර්ගය තීරණය කරන්නේ Big 5 එකේ. දැන් ලකුණු කොච්චර ප්‍රමාණයකින්ද ලකුණු මේ personality වර්ගය තීරණය කරන්නේ? ඒව ගැන කිසි දෙයක් නැහැ. software එක ඇතුලේ ඒව ඔක්කොම හදලා දීලා මේ අවසානයේදී අපිට රිසල්ට් එක දෙනවා. එහෙම නෙමෙයි. දැන් ඔබ කරන්න ඕනේ ඉස්සෙල්ලා ප්‍රශ්නාවලියක් තෝරගන්න ඕනේ. ප්‍රශ්න 100 තියෙන ඒවා තියෙනවා, ප්‍රශ්න 40 තියෙන ඒවා තියෙනවා, ප්‍රශ්න 150 තියෙන ඒවා තියෙනවා. හරිනේ? එතකොට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන එකක් තෝරගන්න. ප්‍රශ්න 10 20 තියෙන ඒවා තෝරගන්න එපා. හරිනේ? වෙබ් එකේ සාමාන්‍ය විදියට මේවා තියෙනවා පොතපතවල තියෙන සඳහන් වෙනවා. PDF කියලා සර්ච් කරාම එහෙම ගන්නත් පුළුවන්. හරිනේ? දැන් මෙහෙම PDF කියලා ඉගෙන කරාම documents එනවා. මේ තියෙන big 5 inventory, big 5 personality test. හරිනේ? ඒවයි තියෙනවා. දැන් මේක ගත්තාම මේ තියෙන්නේ මෙන්න තියෙනවා extraversion introversion ප්‍රශ්න කීයකින්ද තීරණය කරලා තියෙන්නේ. හරිනේ? මෙතන ප්‍රශ්න තියෙන 1 2 3 4 5ක් 1 2 6ක් තියෙනවා. මේකට ප්‍රශ්න ඒත් 6ක් තියෙනවා. මේකට ප්‍රශ්න 6ක්. ප්‍රශ්න නෙමෙයි මේක ඇත්තටම ස්ටේට්මන්ට්ස්. හරිනේ? මේකට 6යි. 6යි. 6 5 ප්‍රශ්න උත්තරින්ම 6 5 30යි. හරිනේ? එතකොට ඒ 30ට ලකුණු දෙන්නේ කොහොමද? අර මේකේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේ තියෙන්නේ මේකේ එහෙම මේ බේසිකලි මේ මෙන්න මේ ඒරියාස් තමයි කවර් කරන්නේ. මේ ප්‍රශ්න නෙමෙයි මේ ඒරියාස් කවර් කරන්නේ. එතන මේ ඒරියා කවර් වෙන විදියට ස්ටේට්මන්ට් හදලා තියෙනවා මෙතන. හරිනේ? හැබැයි මේවා කලවම් කරලා තියෙන්නේ. මේ ඔක්කොම කලවම් කරලා තියෙන්නේ. ඇයි ඒ කලවම් කරලා තියෙන්නේ? හේතුව තමයි අර උත්තර දෙන කෙනාට තේරෙන්න යන්න බෑ මේක එක්ස්ට්‍රාවර්ෂන් ස්ටේට්මන්ට් එකක්. මේක නියුරෝටිසම් ස්ටේට්මන්ට් එකක් කියලා තේරුම් යන්න බෑ. මේක දන්න කෙනා එතකොට පර්පස්ලි ගහනවනේ ඒක වළක්වන්න මේවා කලවම් කරලා තියෙන්නේ. හැබැයි මෙතන වෙනම කෝඩ් එකක් වෙනම දාගන්නවා. දැන් ඕගොල්ලෝ වෙනම මේක ඇසෙස් කරන කෙනා වුණොත් අපි දාගන්නවා මේ ස්ටේට්මන්ට් එක අයිති වෙන්නේ මේකටයි. මේ ස්ටේට්මන්ට් එක අයිති වෙන්නේ මේකටයි. මේ ස්ටේට්මන්ට් එක මේකටයි. කියලා අර මේකේ කෝඩ් එකක් දාගන්නවා. එතකොට ඒක කෝඩ් එක පස්සේ දාගන්නේ. ඒ කියන්නේ දාගත්තු ડોකියුමන්ට් එක වෙනම තියෙන්නේ. හරිනේ? මේක මේ ඩිස්ට්‍රිබියුට් කරන ડોකියුමන්ට් එක වෙනමයි. එතකොට ඒ වගේ අර ලකුණු ඊට පස්සේ මේකට ලකුණු දෙන වැඩපිළිවෙලක් තියෙනවා. දැන් මේ තියෙන්නේ ඔය මේ ප්‍රශ්න ටික දාලා තියෙන්නේ. ප්‍රශ්න ටික නෙමෙයි මේ ස්ටේට්මන්ට් එක දාලා තියෙන්නේ. I see myself someone who is talkative. හරි? I see myself as someone who is talkative. මම දකිනවා මේ බහුලවම කතා කරන කෙනෙක් විදියට. මම හිතන්නේ මම ඕනවට වැඩිය කතා කරන කෙනෙක්. ඔන්න ඔයගොල්ලන්ගේ සිංහල තේරුම. මේ I see myself as someone who is talkative කියන එකේ තේරුම තමයි මම හිතන්නේ මම ඕනවට වැඩිය කතා කරන කෙනෙක්. දැන්
දැන් ඕනවට විදිහට කතා කරන කෙනෙක් වුණොත් ගහනවා 5. මෙතනට දානවා 5. 5 ඉලක්කම. ඇයි? strongly agree. ඊළඟට I see myself as someone who tends to find fault with others. මම හැමතිස්සෙම අනිත් අයගේ කුණුම තමයි හොයන්නේ. නරකම තමයි හොයන්නේ. අඩුපාඩුම තමයි හොයන්නේ. දැන් ඔබ එහෙම කෙනෙක් නම් ඔබ එහෙම කරන කෙනෙක් නම් මොකද ගහන්නේ? මෙතනටත් දානවා 5. ඊළඟට I see myself as someone who does a thorough job. මම වැඩක් කරන්න ගියොත් ඒ වැඩේ බොක්කෙන්ම කරනවා. ඒ වැඩේ ඇඟටම අරගෙන කරනවා. තදටම කරනවා. හොඳට ඕගනයිස් කරලා ගන්නවා. දැන් එහෙම කෙනෙක් නම් strongly agree. ඒකත් ගහනවා. එහෙම කෙනෙක් නෙවෙයි නම් මම එහෙම කරන්නේ. මම ලාවට වැඩේ කරන්නේ. හරිනේ? එහෙනම් එක දාන්න. මෙතන ඔන්න ඔය වගේ මේ ස්ටේට්මන්ට්ස් ටික තියෙනවා. මේ ස්ටේට්මන්ට්ස් ටික ඉස්සෙල්ලා සිංහල මීඩියම් අය පරිවර්තනය කරගන්න සිංහල මාධ්‍යයට පරිවර්තනය කරගෙන මේ වගේ ප්‍රශ්නාවලියක් තෝරගන්න ඕනේ. හරිනේ? දැන් මෙන්න මේ තියෙන්නේ. පළවෙනි එක එක්ස්ට්‍රාවර්ෂන් වලට යනවා. 6 වෙනි එක ප්‍රශ්නය 6 වෙනි එක 6 වෙනි ප්‍රශ්නය කියන්නේ මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නය. හරිනේ? 6 වෙනි ප්‍රශ්න 6 වෙනි ස්ටේට්මන්ට් එක අයිති වෙන්නේ එක්ස්ට්‍රාවර්ෂන් වලටම තමයි. හැබැයි ඒක රිවර්ස් කෝඩ් කරලා තියෙනවා. රිවර්ස් කෝඩ් කරලා කියන්නේ මේ ස්ටේට්මන්ට් එක කන පිට ගහලා නෙගටිව් පැත්තට ගහලා. නේ? මම සතුටු වෙනවා කියන එක අනිත් පැත්තට ලියන්න පුළුවන් මම අසතුටු වෙනවා කෙනෙක් කියලා. මම හැමතිස්සෙම සතුටු වෙන කෙනෙක්. ඒක රිවර්ස් කෝඩ් කරාම රිවර්ස් කරනවා කියන එක ඒක අනිත් පැත්ත තමයි ප්‍රකාශ කරන්නේ. නෙගටිව් පැත්ත. මම හැමතිස්සෙම අසතුටු වෙන කෙනෙක්. මම හැමතිස්සෙම දුක් වෙන කෙනෙක්. ඒක රිවර්ස් කෝඩ් කරලා. හරිනේ? මේක තමයි මේ තියෙන කී එක. මේ කී එක. මේකෙන් තමයි බලාගන්නේ අපි මේ එක එක ස්ටේට්මන්ට් එක මේ ධනාත්මකද මේ අයිති මොන පර්සනැලිටි එකකටද කියලා. දැන් මෙහෙම වුණොත් එහෙම දැන් උදාහරණයක් විදිහට 6 වෙනි එක අයිති වෙන්නේ එක්ස්ට්‍රාවර්ෂන් එකටනේ. 6 වෙනි එක එක්ස්ට්‍රාවර්ෂන් කියන්නේ 6 වෙනි එක දැන් මෙතන තියෙන්නේ නෙගටිව් ස්ටේට්මන්ට් එකක් විදිහට. I see myself as someone who is reserved. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔක තේරෙන විදිහට කිව්වොත් එහෙම මේ මම අර ඒ කියන්නේ මම එච්චර කතා බහ කරන කෙනෙක් නෙවෙයි. මම ටිකක් කුලෑටි කෙනෙක් කියන එකනේ. දැන් හැබැයි එක්ස්ට්‍රාවර්ට් කියන්නේ හැමතිස්සෙම ටෝකටිව් කෙනෙක්නේ. කතා බහ කරන මේ කතා බහ මෙතන එන්න ඕන හරිනම් ස්ටේට්මන්ට් එකේ එන්න ඕනේ. ඇයි එක්ස්ට්‍රාවර්ට් කෙනෙක් නම් මෙතන මම හැමතිස්සෙම ටෝකටිව් මම හැමතිස්සෙම කතා බහ කරන සමාජශීලී කෙනෙක් කියලා. හැබැයි ඒ වෙනුවට මෙයා දුන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් මෙතන එන්න ඕනේ මේක මේ විදිහට තිබුණා ධනාත්මක ස්ටේට්මන්ට් එකක් විදිහට තිබුණා මම හැමතිස්සෙම ටෝකටිව් කතා බහ කරන කෙනෙක්. දැන් ඇත්තටම මම එහෙම කෙනෙක් නම් මම ගහන්නේ මොකටද? පහනේ ගහන්නේ. මෙන්න මේකනේ ගහන්නේ. හරිනේ? sorry. මම ගහන්නේ මේකට. strongly agree කියලා. මොකද මම හැමතිස්සෙම කතා බහ කරන කෙනෙක්. හැබැයි දැන් මෙතන තියෙන්නේ මේකේ කන පිට පැත්ත ගහලා. මම කතා බහ නොකරන කෙනෙක්. දැන් මම මේක කියවගෙන යනවා. හැබැයි මම මේක කියවගම මට හැඟෙනවා නෑ. මම ඇත්තටම මගේ ප්‍රායෝගික ලෝකේ මම කතා බහ කරන කෙනෙක්. මම ටෝකටිව් කෙනෙක්. දැන් මේ කියවුව ගමන් මට එන්නේ මම කියවන්නේ මම හැමතිස්සෙම කතා බහ කරන කෙනෙක් නෙවෙයි. දැන් මට එන්නේ මොකද්ද? මම මේකට ප්‍රකාශයට 100ක් එකඟයිද නැද්ද? මේ ප්‍රකාශයට එකඟ නැහැ. එහෙනම් රිවර්ස් ක්වෙස්චන්ස් වලට එන්න ඕනේ හැමතිස්සෙම disagree පැත්ත. හැමතිස්සෙම නෙවෙයි. අර ඒ තමන් ඒක agree නම් තමන් agree වෙනවනම් ඒක එන්න ඕනේ රිවර්ස්. ලකුණු 5 දෙන්න ඕනේ එකට ලකුණු 1යි දෙන්නේ. හරිනේ? හරිනේ මෙතන රිවර්ස් කරනවා මේක 5 දීලා තියෙනවනම් මෙතනට එන්න ඕනේ 1යි ලකුණු. රිවර්ස් ස්ටේට්මන්ට් එකක් තියෙන්නේ. හරි රිවර්ස් ස්ටේට්මන්ට් එක ඒ කියන්නේ මෙතන 5 එන්න ඕන එක මෙයා 1 එන්න ඕනේ. මෙයා 1 දීලා තියෙනවා නම් මේක 5 වෙන්නේ. හරි? මෙයා 4 දීලා තියෙනවා නම් 2 වෙන්න ඕනේ. 2 දීලා තියෙනවා නම් ඒක අනිත් පැත්ත වෙන්නේ.
ඒක රීකෝඩ් කරගන්නවා කියලා අපි කියනවා. ඉතින් ඒව කොහොම අර software වලින් automatically correct කරනවා. හැබැයි මේක manually තමයි කරගන්න වෙන්නේ ඕගොල්ලන්ට. දැන් මේක ඒක නිසා දැන් කරන්න ඕන ඕගොල්ලෝ assignment එකේ ඉස්සෙල්ලා අංක එක වෙබ් එකට ගිහිල්ලා හොඳ ටූල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හොඳ ඇසෙස්මන්ට් ටූල් එකක්. දැන් මේකම ඩවුන්ලෝඩ් කරගන්න එපා. හරිනේ මම මේක පෙන්නුවානේ. හැබැයි මේ හා සමාන ඒවා තියෙනවා. වෙබ් එකේ මේකේ තියෙන උපදෙස් දීලත් වැඩ කරන හැටි ඔක්කොම මේ ඔක්කොම ටික තියෙනවා. big 5 inventory. හරිනේ. මොකද මේක තියරි එකක්. මේ තියරි එක වෙනස් කරන්න බෑ ඕගොල්ලන්ට ඕන විදියට. හරිනේ. ඕගොල්ලන්ට ඕන විදියට ස්ටේට්මන්ට් හදන්නත් බෑ. ඒක නිසා මේ මොඩල් එකක් මේක ස්ථාවරයි. හැබැයි විවිධ ස්වරූපයෙන් මේකේ පොඩි පොඩි වෙනස්කම් ඇතුව වෙබ් එකේ සෝසස් තියෙනවා. හරිනේ මේකමත් තියෙන්න පුළුවන්. මම මේ පැහැදිලි කර අසයින්මන්ට් එක කරන්න ඕන නිසා පැහැදිලි කරන්නේ. ඒක නිසා මේක ගත්තත් කමක් නැහැ. හැබැයි අර මම දැන් මේක පැහැදිලි කරන්නේ මොකද මේක මොඩල් එකක් නිසා විවිධ ඒවාර ආසර් කියලා දීපු දේම මේක ගන්න එපා කියලා කිව්වා. ඒක නිසා මම මේක ගන්නෙ නැහැ කියලා වෙන වෙනම ගන්න යන්න එපා. මොකද මොඩල් එක අපිට වෙනස් කරන්න බෑනේ. තියරි එක වෙනස් කරන්න බෑනේ. ඒක නිසා තියරි එක එකයි. ඒක නිසා ඒක එක තියෙන දේ කොහොමද ගන්න වෙනවා. අරගන්න අරගෙන ඊළඟ සතියේ මට පෙන්වන්න ඕන හැම ගෲප් කණ්ඩායම් වැඩක් මේක මතක තියාගන්න. කණ්ඩායම් මෙතන කීයක් ඉන්නවද? 30ක් ඉන්නව නම් 10 බැගින් 3යි. කණ්ඩායම් 3යි. අනික කණ්ඩායමකට 10 දෙනෙක් ඉන්න ඕනේ. එතකොට කණ්ඩායම් 3යි එහෙනම් තියෙන්න පුළුවන් 10 බැගින්. මේ පොඩ්ඩක් එකක් එහෙම වුණාට කමන්නේ. හැබැයි 10 පන්නන්න එපා. හරිනේ? අඩු වුණාට කමන්නේ නැහැ. අවමය අඩුම ගානේ 7ක්වත් ඉන්න ඕනේ. උපරිමය 10යි. දැන් 31ක් ඉන්නව නම් එක කණ්ඩායමකට 11ක් හිටියට කමක් නැහැ. ඒක සංඛ්‍යාව අනුව වෙනස් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මට කන්ටැක්ට් කරන්න එපා මේ අනේ සර් අපේ එකේ 35ක් ඉන්නවා. දැන් ඊටු 5 දෙනාට තව 5 දෙනෙක් නැහැනේ 10 බැගින් කියලා මට කෝල් කරන්න යන්න එපා. ඉතින් ඊටු 5 දෙනා 5 දෙනා 5 දෙනා හැදෙන්න ගෲප් එකක්. හරිනේ? ඒ විදිහට තමන් හදාගන්න ගෲප්ස් ටික. කණ්ඩායම එකතු වෙලා ඉන්වෙන්ටරියක් තෝරගන්න. ඉන්වෙන්ටරියක් කියන්නේ big 5 ක්වෙස්චනර් එකක් තෝරගන්න ඕනේ. ඉන්වෙන්ටරි එකක්. මේ වගේ ඉන්වෙන්ටරි එකක්. හරිනේ? ඊට පස්සේ තෝරගෙන ඒක PDF හරි Word හරි ડોකියුමන්ට් එකකට දාලා මට ඊළඟ සතියේ පෙන්වන්න ඕනේ. හරිනේ? පෙන්නලා මගෙන් අනුමැතිය ගන්න ඕනේ. ඒක හොඳ එකක්ද නරක එකක්ද? මොකද වෙබ් එකේ තියෙනවා අනවශ්‍ය දේවල්, විශ්වාස කරන්න බැරි දේවල්, ක්වොලිටි නැති දේවල්. අපි මේ ක්වොලිටි එකක්ම ගන්න ඕනේ. ඒක නිසා මම මගේ අනුමැතිය ගන්න ඕන. මම ඊළඟ සතියේ එක එක කණ්ඩායමට අවස්ථාව දෙනවා මේක ප්‍රසන්ට් කරන්න. ප්‍රසන්ට් කරන්න කියන්නේ පෙන්වන්න මේ තමන් තෝරගත්තේ මොකද්ද කියන ડોකියුමන්ට් එක ෂෙයා කරලා පෙන්වන්න ඕනේ. හරිනේ? තමන්ට අවස්ථාව ලැබුණාන් පස්සේ තමයි ෂෙයා කරන්න. ඊට පස්සේ ෂෙයා කරාන් පස්සේ මට පේනවා මම ඊට පස්සේ ප්‍රශ්න කීපයක් අහනවා. එතකොට ඒවට උත්තර දෙන්න සූදානම් වෙන්න. එතකොට මම අනුමත කරනවා මේක ඕකේ කියලා. ඊට පස්සේ ඕගොල්ලා මේක මෙන්න මේ වගේ ලස්සනට ප්‍රශ්නාවලියක් විදියට හදන්න. හරිනේ? හදලා ඉවර වෙලා ඊළඟට දැන් සිංහල මාධ්‍යය මේව සිංහලට පරිවර්තනය කරන්න ඕනේ. හරිනේ? ඊට පස්සේ කරන්න ඕනේ මේකේ මේ ලකුණු දෙන වැඩපිළිවෙල අධ්‍යයනය කරන්න ඕනේ. මේ කොහොමද මේ එක එක දැන් මේකට මෙහෙම එක මේ ප්‍රශ්න ටික විතරයිනේ තියෙන්නේ. එක්ස්ට්‍රාවර්ෂන් වලට පළවෙනි ප්‍රශ්නය, 6 වෙනි ප්‍රශ්නය, 11 වෙනි ප්‍රශ්නය, 16 මෙහෙම තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. හරිනේ? දැන් මේකේ ලකුණු දෙන වැඩපිළිවෙල කියලා නැහැ. මේ ස්කෝරින් කිව්වට මේ මෙතන මේ ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. ඊළඟට මෙතන මේවට ලකුණු දෙන වැඩපිළිවෙලක් තියෙනවා. හරිනේ? ඒතර ප්‍රශ්න උපරිම කොච්චර තියෙනවද? ප්‍රශ්න 44ක් තියෙනවා. ස්ටේට්මන්ට් 44, ප්‍රකාශ 44ක් තියෙනවා. මේ 44 මේ බෙදිලා ගියපු ආකාරය තමයි මේ තියෙන්නේ එක එක පර්සනැලිටි ටයිප් එකට. හැබැයි මෙතන ලකුණු දෙන වැඩපිළිවෙල මේකෙත් නෑ. මේක බලන්න මේකේ සමහරක් විට මේ තියෙනවා පැහැදිලි කරලා ස්ටේට්මන්ට්ස් වල මේ පැරග්‍රාෆ් වල මේකේ ලකුණු දෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ ඒ ලකුණු රේන්ජ් එකක් තියෙනවා. ඒ රේන්ජ් එක අනුව වැඩිපුරම දැන් මේකට වැඩිපුරම අරගෙන තියෙනවා නම් අපි කියන්නේ මෙයාට එක්ස්ට්‍රාවර්ෂන් තියෙනවා. ටෝටල් මාක් එක. මෙයාට ටෝටල් ස්කෝර් එක වැඩිපුර තියෙනවා නම් අපි හිතුවොත් මෙතනට 10යි ලකුණු, මෙතනට 50යි, මෙතනට 20යි, මෙතනට 5යි, මෙතනට 10යි.
ඒතර මේ 50 ලැබිච්ච එක තමයි එයාගේ පර්සනැලිටි එක. හරිනේ? එතකොට ඒක මෙතන ඉස්සරහින් agreeableness වලට ලකුණු 50ක් තියෙනවා නම් අපි කියනවා මෙයා agreeable personality එකක් තියෙන කෙනෙක් කියලා. හරිනේ? ඒක නිසා ලකුණු දෙන වැඩපිළිවෙල ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. කියවගෙන. වෙබ් එකේ ඕන තරම් තියෙනවා තොරතුරු. හරිනේ? තමන් කියවලා තේරුම් අරගන්න ඕනේ කොහොමද මේකට ලකුණු දෙන්නේ කියලා. ඔන්න දෙවෙනි එක. පළවෙනි එක එහෙනම් මොකද්ද? questionnaire එකක් තෝරගත්තා. ඒක මගෙන් අනුමැතිය ගත්තා. අනුමැතිය අරගත්තායින් පස්සේ ඊළඟට තියෙන්නේ මේකේ ලකුණු දෙන වැඩපිළිවෙල ඉගෙන ගන්න. දැන් ලකුණු අනුව වැඩිපුර ලකුණු දෙන වැඩපිළිවෙල ඉගෙන ගත්තාන් පස්සේ වැඩි ලකුණු වෙන කෙනාට ඒ පර්සනැලිටි එක අයිති වෙනවා. හරිනේ? ඊළඟට කරන්න තියෙන්නේ මේ questionnaire එක අරගෙන මේ විදියට ලස්සනට හදලා මේක තම තමන් ෆිල් කරන්න ඕනේ. කණ්ඩායමේ සමාජිකයෝ තමන්ගේ පර්සනැලිටි එක ඇසෙස් කරගන්නයි හදන්නේ. මේ යන්නේ තමන්ගේ පර්සනැලිටි එක බලාගන්නයි. හරි? ඒක තමන් ෆිල් කරන්න ඕනේ ඊළඟට. තමන් හරියට අවංකව අර බොරු උත්තර දෙන්නේ නැතුව ප්‍රකාශයේ තේරුම ඔළුවට අරගෙන ඒක තමන් පැහැදිලි කරනවද කියලා අවබෝධ කරගන්න. කෙසියම් කෙනෙක්ට මම මේ වගේ ප්‍රකාශයක් කිව්වම ඔව් මම තමයි මේ ප්‍රකාශයෙන් විස්තර කරලා තියෙන්නේ කියලා හැඟීමක් එනවනේ. අන්න ඒ හැඟීම නියමම හැඟීම අනුව ඒ ප්‍රකාශයට එකඟ වෙනවද නැද්ද කියලා අර අංක 1 2 3 4 5 අංක අනුපිළිවෙලට දාන්න. 100%ක් ඇග්‍රී වෙනව නම් අංක 5 දාන්න. ඊට පස්සේ අර ලකුණු දෙන වැඩපිළිවෙල ඉගෙන ගත්තුවාම Tamanටම පුළුවන් ස්කෝර් එක කැල්කියුලේට් කරගන්න. කොච්චරද කියලා. හරිනේ? එතකොට ඒ හැම ප්‍රශ්නාවලියකම අවසානයේදී මෙතන දාන්න ලකුණු දෙන වැඩපිළිවෙලේ සාරාංශය. එතකොට Tamanටම ඒක කැල්කියුලේට් කරගන්න පුළුවන්. එතකොට Tamanටම හොයාගන්න පුළුවන් Taman අයිති පර්සනැලිටි එක මොකක්ද කියලා. හරිනේ? ඉතින් 10 දෙනෙක් හිටියනම් මේ වගේ questionnaires 10ක් දාන්න ඕනේ. ඒ 10 එකතු කරලා report එකක් විදියට මට submit කරන්න ඕනේ. ඒක මම අවස්ථාව දෙනවා දැන් ලබන සතියේ මම confirmation එක ගන්නවා. ඊළඟ සතියේ තුන්වෙනි සතියේ presentation ගන්නවා. ඒක කණ්ඩායමකට විනාඩි 5ක් දෙනවා. ඒ 5 ඇතුළත අර තමන්ගේ report එක මේ ෂෙයා කරලා ඒක ප්‍රසන්ට් කරන්න. තමන්ගේ ආපු ස්කෝර් එක ප්‍රකාශ කරන්න. තමන් කැමති නම් මේ තමන්ට ගැලපෙන ජොබ් එකත් රෙකමෙන්ඩ් කරා නම් හරි. පොතපත පරිශීලනය කරලා වෙබ් එකේ සෝසස් පරිශීලනය කරලා දැන් එක්ස්ට්‍රාවර්ට් තමන්ට ආව නම් තව පොඩ්ඩක් කියවලා මම දේශනේ කර ප්‍රමාණයට වඩා කියවලා මේ පරිශනවල ඔප්පු කරලා තියෙන්නේ මොන රැකියාවන් වලටද මෙයා ගැලපෙන්නේ කියලා ඕගොල්ලන්ට ලියන්න පුළුවන්. ඕගොල්ලන්ට කෙනෙක්ට ආවනම් agreeableness තමන්ට ගැලපෙන රැකියාව මොනවද කියලා එතන සාරාංශ කරලා ලියන්න පුළුවන්. හරිනේ? ඔන්න ඕක තමයි assignment එක. ඕකට ලකුණු 15ක් හම්බ වෙනවා. කණ්ඩායමටම 15ක් හම්බ වෙනවා. හරිනේ? ඉතින් එතකොට හැඳින්වීමක් කරන්න එක එක්කෙනාගේ ප්‍රොෆයිල් එක හඳුන්වන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් එක කියන්නේ තමන් ස්ත්‍රී පුරුෂ භාවය, ඊළඟට ගම, ගියපු පාසල, වයස, ගම් ප්‍රදේශය ප්‍රොෆයිල් එක බේසික් ප්‍රොෆයිල් එකක් දෙන්න. ඊට පස්සේ questionnaire එක fill කරන්න. questionnaire එක fill කරලා questionnaire එක attach කරන්න. ඉතින් එහෙම 10ක් එකතු කරන් පස්සේ report එක පොඩි හැඳින්වීමක් දාලා හැඳින්වීමේ chapter එකක් දාලා මේ assignment එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි personality කියන්නේ මේකයි පොඩි හැඳින්වීමක් කරන්න. මේ personality කියන්නේ මේකයි big 5 personality පොඩි theory part එකකුත් දාලා ගොඩාක්ම අවශ්‍ය නැහැ. උපරිම පුංචි paragraph එකකින් theory part එක ලියන්න. ඊට පස්සේ තනි වශයෙන් fill කරලා එක questionnaire එක attach කරලා report එකක් විදිහට submit කරන්න. අර common format එකේ submit කරන්න front page එක ඒ අපේ common format එකක් තියෙනවානේ assignment submit කරන format එක. ඒකේ submit කරන්න. හරිනේ? LMS එකට දාන්න deadline එක. එතකොට මම ලබන සතියේ set කරන්න deadline එක classroom එකේදීම දැන්
ලබන සතිය වෙනකොට මගෙන් අවසර ගන්න ඕනේ හොඳද නැද්ද කියන එක Taman තෝරගත්තු එක. මගේ අනුමැතිය ගත්තයින් පස්සේ ඊළඟ සතියේ සෙන්සුරාදා අ, ලබන සතිය නෙවෙයි ඊළඟ සතියේ සෙන්සුරාදා වෙනකොට සබ්මිට් කරන්න ඕනේ. මේ සෙන්සුරාදා සිකුරාදා රෑ වෙනකොට ඊළඟ සතියේ සිකුරාදා රෑ වෙනකොට සබ්මිට් කරන්න ඕනේ. ඒ සෙන්සුරාදා මම ප්‍රසන්ටේෂන් එක ගන්නවා. තමන්ගේ තමන්ගේ හැමදෙනාම ප්‍රසන්ට් කරන්න අවශ්‍ය නැහැ. 10 දෙනාගේ අඩුම ගානේ 3-4 දිනක්වත් ප්‍රසන්ට් කරන්න 10 දෙනාම කරනවා නම් ඒත් කමක් නෑ. තමන්ගේ ප්‍රසන්ටේෂන් එක තමන්ගේ පර්සනැලිටි එක තමන් ප්‍රසන්ට් කරනවා නම් ඒත් කමක් නෑ. හරිනේ? ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් ඒවා තමන් ස්ථාවරව තියාගන්න ඩ්‍රොප් වෙන්න බෑ. අනිවාර්යෙන්ම තමන්ගේ ගෲප් එක ප්‍රසන්ට් කරනකොට 10 දෙනාම ඇවිල්ලා ඉන්න ඕනේ කණ්ඩායමෙන්. හරි 10 දෙනාගෙම මම නම් මාක් කරනවා. එතකොට 10 දෙනාම වීඩියෝ ඔන් කරලා තියෙන්න ඕනේ. හරිනේ? අනිත් අය වීඩියෝ තමන්ගේ ගෲප් එක ප්‍රසන්ට් කරනකොට 10 දෙනාම ප්‍රසන්ට් මේ වීඩියෝ එක ඔන් කරලා තියෙනවා. නැත්තම් මට පේන්නේ නැහනේ. 10 දෙනා ඉන්නවද කියලා මම චෙක් කර ගන්නවා. ඒක නිසා ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් ඒ දවස වෙනකොට තමන්ගේ ගෙවල් ප්‍රදේශවලට ඉන්ටර්නෙට් නැත්තම් හරියට කනෙක්ටිවිටි නැත්තම් ඒවට විසඳුම් හොයාගන්න. ඒ වෙලාවට විතරක්. හරිනේ? තියෙන ප්‍රදේශයකට ගිහිල්ලා ඩ්‍රොප් වුණා මට සිග්නල් නැහැ සර් මට පෙන්නන්න බෑ මගේ වොයිස් එක එන්නේ නැහැ ඒව කියන්න එපා ඒවා මං බලන්නේ නැහැ මං කල්තියාම කිව්වා මේ ලකුණු එතකොට කණ්ඩායමටම 15ක් උපරිම හම්බ වෙනවා අර ඩ්‍රොප් වුණොත් ඒ වගේ කෙනෙක් අතන මගදී එයාගේ ලකුණු බිඳුවයි හරිනේ කිසි සැලකිලි මේවක් කරන්නේ නැහැ ඉතින් අපේ රටේ හැමතැනම පහසුකම් තියෙනවා මම විශ්වාස කරනවා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තමන්ට හැම කෙනෙකුටම ස්මාර්ට් ෆෝන් එකක් හරි තියෙනවා කියලා. මොකද මේක ඔන්ලයින් කෝස් එකක් නේ අපි මුලදීම කියලා ගත්තේ තොරතුරු ඔයගොල්ලන්ට දීලානේ තොරතුරු අපි මේක පාඨමාලාවට බඳව ගත්තේ. ඒක නිසා මොකද මේක විභාගයක්. ඉතින් ඒක විභාගය හරි විදියට කරන්න නම් ඒ අවශ්‍යතාවයන් තියෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හැමදෙනාම වීඩියෝස් ඔන් කරලා තියෙන්න ඕනේ. බැරි කෙනෙක් මේ ප්‍රසන්ටේෂන් එක ඉවර වෙන්න කලින් කිසියම් කෙනෙක් ඩ්‍රොප් වුණොත් වීඩියෝ එක ටර්න් ඔෆ් කරගත්තොත් මම එයාව අයින් කරනවා ගෲප් එකෙන් සහ ලකුණුත් බිඳුවයි යාට. ලකුණු එක දෙකක් දෙන්නෙත් නැහැ. ලකුණු බිඳුවයි. කණ්ඩායමේ 10 දෙනාගෙන් එක්කෙනෙක් ඩ්‍රොප් වුණොත් 9 දෙනයි 9 දෙනාට 15න් කොච්චරද ලැබුණේ කියලා දෙනවා. අනිත් එක්කෙනාට බිඳුව දානවා. ඒකට සම්පූර්ණ අයිතිය මට තියෙනවා. හේතුත් තියෙනවා. මම රෙකෝඩ්නුත් කරනවා සියලු වීඩියෝ. කවුරු හරි ප්‍රශ්න කරොත් මට ඒ රෙකෝඩින්ග්ස් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා දැන් මේකත් රෙකෝඩින් එක තියෙනවනේ මම කල්තියා මේ උපදෙස් දීලා තියෙනවා ඒ නිසා ඇසෙස්මන්ට් එකක් කරනවා නම් ඇසෙස්මන්ට් එක හරියට කරන්න ඕනේ මොකද මේ එක හේතු කියනවා ඉතින් මේ පස්වෙනි අවුරුද්ද අපි මේ කරන අත්දැකීම් තියෙන අවුරුදු 5ක් කරලා අවුරුදු 4ක් කරලා ඉතින් ඒක නිසා මේ ඒවයි අඩුපාඩු තමයි මේ කියන්නේ ඉතින් ඒවා වළක්ව ගන්න තමයි ඒක නිසා මොකක් හරි කනෙක්ටිවිටි එකේ ඉෂුව එකක් තියෙනවා නම් කල්තියායකට විසඳුමක් හොයාගන්න. තමන්ට හම්බෙන්නේ සුළු මොහොතයි. ඒ කියන්නේ උපරිම විනාඩි 5ක් හෝ 10ක් තමයි උපරිම 5ක් තමයි හම්බ වෙන්නේ. ඒ වෙලාවේ අඩුම ගානේ මේ ඒ පහට මොකක් හරි විසඳුමක් යොදා ගන්න. ඒක යාළුවෙක් ගෙදරකට යන්න ඉන්න තැනකට තියෙන මේ විදිහට මේ කනෙක්ටිවිටි එක විනාඩි 5කට හදා ගන්න. හරිනේ? ඔය ටික තමයි මගේ පැත්තෙන් කියන්න තියෙන්නේ. ඇසෙස්මන්ට් එක ඒ විදිහට කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕන වෙලාවක කතා කරන්න WhatsApp එකට මැසේජ් එකක් දාලා ඊළඟ සතියේ සම්පූර්ණ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් මොකද අසයින්මන්ට් එක අද දුන්නට දැන් අද ඉඳලා වැඩේ පටන් ගන්න ලබන සතියේ වෙනකන් තියෙනවා මේ ප්‍රශ්න අහන්න ලබන සතියේත් මම සම්පූර්ණ වෙන් කරලා තියෙන දේශනය මේ මොකද කණ්ඩායම් වලින් එක අයගෙන් මේක ගන්න ඕන නිසා උපරිම පැය දෙකම යයි මේ වැඩේට. ඒක නිසා පාඩමක් කෙරෙන්නේ නැහැ. මේ ඕගොල්ලන්ගේ අසයින්මන්ට් එකේ වැඩ කන්ෆර්ම් කරන එක තමයි මේ ක්වෙස්චන් එක කන්ෆර්ම් කරන එක තමයි කරන්නේ. එතකොට එතනදී යම් ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන්ට එතනදී අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. ඒත් හේතු කියන්න එපා මට බැරි වුණා වෙබ් එකේ මේ යන්න බැරි වුණා එක හේතු. අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ ක්වෙස්චන් එකක් තියෙන්න ඕනේ. Word document එකකට හදාගෙන. හරිනේ? එතකොට මම ඒකේ අඩුපාඩු කියන්න පුළුවන්. ගොඩක් දුරට ලකුණු මේ ප්‍රශ්න වැඩිපුර තියෙන එකක් තෝරගන්න. සිංහල මාධ්‍යෙන් අය සිංහලට පරිවර්තනය කරන්න යන්න එපා. මොකද පරිවර්තනය කරන්න වෙලාවක් යනවනේ.
ඉංග්‍රීසි එකම තියාගන්න මම බලලා ඕකේ කරයින් පස්සේ ඒක සිංහලට පරිවර්තනය කරගන්න. නැත්තම් ඔයගලන්ට වැඩ දෙකක්නේ. ඉංග්‍රීසි මාධ්‍ය අය එහෙමම තියාගන්න. සිංහල මාධ්‍ය අය අ, සිංහලට පරිවර්තනය කරන්න යන්න එපා. මම ඕකේ කරනකම්. මම ඒක ඕකේ කරයින් පස්සේ ඒ ඕකේ කරපු එක පරිවර්තනය කරගන්න. ඊළඟට අනිවාර්යයෙන්ම මම අහනවා කොහොමද ලකුණු දෙන්න වැඩපිළිවෙල ඉගෙන ගත්තද කොහොමද ලකුණු දෙන්නේ කියලා. අන්න ඒකට උත්තර දී ගන්න පුළුවන් වෙන්න ඕනේ ලබන සතිය වෙනකොට. හරිද? පොඩි දෙයයි තියෙන එක කියවලා තේරුම් ගන්න මං කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක තමයි ඔයගොල්ලන්ගේ මේන් ටාස්ක් එක අසයින්මන්ට් එකේ. හරිනේ? ලකුණු දෙන වැඩපිළිවෙල ඉගෙන ගන්න කොහොමද ඔබ එක්ස්ට්‍රාවර්ට් කියලා තීරණය කරේ? ලකුණු 50 ආවේ කොහොමද? ලකුණු 45 ආවේ කොහොමද? හරිනේ? අන්න ඒකට උත්තරේ හොයාගන්න. හරි. ඔච්චරයි මගේ පැත්තෙන්. ප්‍රශ්න අහන්න පුළුවන් ඔබට තියෙනවා නම්. සර් ඔව්. දැන් ගෲප් එකේ 10 දෙනාම 10ක් මේව කරන්න ඕනද ක්වෙස්චනයා ඒ කියන්නේ ගෲප් එකෙන් එකක්ද නැත්තම් නෑ ගෲප් එකේ 10 දෙනාම තමන්ගේ ඇසෙස්මන්ට් එක තමන් කරගන්න ඕනේ. හා තමන්ගේ ඇසෙස්මන්ට් එක තමන් කරගන්න ඕනේ කියන්නේ මොකද්ද? 10 දෙනාට 10ක් 10ක්. නෑ මං අහන්නේ සර් ප්‍රශ්නාවලිය එකක් එකයි. එක ප්‍රශ්නාවලියයි. එක ප්‍රශ්නාවලිය 10 දෙනා කරලා ඔව් තියෙනවා. එක ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකයිනේ තියෙන්නේ. එක තියරි එකයිනේ. ඔව්. එකම දැන් මම අනුමත කරපු එක එකයි. ඒක තමයි 10 දෙනාම ෆිල් කරන්න. ඔව් සර් දැන් සර් කිව්වනේ සර් අනුමත කරන්න ඕන කියලා. ඔව්. ඒ ගන්නකොට අපි 10 දෙනාම 10ක් එකක්. ගෙනල්ලා සර් එකක් තෝරනවද මෙහෙමයි නැත්නම් දෙක තුනක් තෝරගන්න එක ප්‍රශ්නයක් නෑ. එහෙම 10 දෙනා 10ක් ඕනේ නැහැ. මොකද ඔව් සර්. තියරි එක කෝකත් එකයිනේ. තියරි එක එකයි. එතකොට ඕකේ එක එක තැන්වල එක එක විදියට ඕක පාවිච්චි කරලා තියෙනවා. එක එක ස්ටේට්මන්ට් හදලා තියෙනවා. එක එක අය ඩෙවලොප් කරලා තියෙනවා. ඔරිජිනල් එක ගත්තොත් ඔරිජිනල් එකේ එක ස්ටේට්මන්ට් තියෙන්නේ කෝකට. දැන් මේ ඔය මේකේ කවුද මේ අයිතිකාරයා තමයි මේ බිග් 5 මොඩල් එකේ අයිතිකාරයා මට මතක නැහැ. මෙයා නෙවෙයි. බිග් 5 මොඩල් එකේ ඕත කෙනෙක් ඉන්නවා. අන්න එයා හදපු එක තමයි ඔරිජිනල් මේක. එතකොට මේ ගෝල්ඩ්බර්ග් මෙන්න මෙයා වෙන්න ඕනේ මට මතක විදියට. මට හරියට මතක නැහැ. මෙයා වෙන්න ඕනේ. මේ ඉතින් එයාගේ ස්ටේට්මන්ට් එක ගත්තොත් ඔක්කොම එකයි. හරිනේ? ඊට අමතරව මේකේ එක එක පොඩි පොඩි වේරියේෂන්ස් තියෙනවා. විවිධ අය මේවා රිෆයින් කරලා මේ ස්ටේට්මන්ට් වෙනස් කරලා හදපුවා. ඉතින් එතකොට අර වෙබ් එකේ සමහරක් වෙලාවට සමහරක් මේ අර ක්වොලිටි නැති ඒවා තියෙනවා. අර එහෙම එකක් තෝරගත්තොත් මේක හරියට එන්නේ නැහැ. ඒක නිසා අර මට ඕනේ බලා ගන්න ඕගොල්ලෝ මේ හරිම ටූල් එකද අරගෙන තියෙන්නේ කියන එකයි. ඒකයි මම කන්ෆර්ම් කරනවා කියන්නේ. එතකොට ඒක කණ්ඩායමක් දෙකක් තුනක් අරගත්තට කමක් නැහැ. හරිනේ? එක දෙකක් තුනක් අරගෙන තියාගන්න මම මේක බලලා රෙඩි කරන්න මම ඕකේ කරන එක මේ තමයි ෆයිනල් එක. ඒක තමයි ඔයගොල්ලෝ 10 දෙනා ෆිල් කරලා ක්වෙස්චනර්ස් 10ක් report එකක් විදිහට සබ්මිට් කරන්න. thank you. හරි. මොනවා හරි තව තියෙද? නැත්නම් අපි අවසන් කරමු. කාලය අවසానයි. LMS එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. LMS එකට හෑන්ඩ් අවුට් දෙකම දාලා තියෙන්නේ සිංහල එකයි ඉංග්‍රීසි එකයි. ලබන සතියේ මම අසයින්මන්ට් එකේ ලින්ක් එක දාන්න සබ්මිට් කරන්න. මට මතක් කරන්න එක අමතක වුණා. ලබන සතියේ එක මේ ලබන සතියේ මේ අසයින්මන්ට් ලින්ක් එක දාන්න මට මතක් කරන්න. මොනවද ප්‍රශ්න තියෙනවා දාලා කතා කරන්න බැරි අය ඔක්කොම ළමයි 45ක් ඉන්නවා. ඔව් එහෙනම් ගෲප් 4යි ගෲප් 5යි ඉන්න පුළුවන්. හරිනේ? ගෲප් 4ක් හෝ 5ක්. 4 පරිම 5ක් ඉන්න පුළුවන්. 4කටත් ඉන්න පුළුවන්. හැබැයි 4 ඇතුළේ 11 11නේ 12ක් ඉන්න ඕනේ සමහරක් ඒ 12 බෑ. උඩරිම 11යි පුළුවන් එක ගෲප් එකකට. හොඳම වැඩේ 5ක් කරා නම් හරි. ගෲප් 5ක් හැදෙන්න. හරිනේ? 10 ඉක්මවන්න බෑ. එතකොට හරිනේ ඔය කන්ඩිෂන් එක එතකොට 10 නෙමෙයි. ඔව් 10 ඉක්මවන්න බෑ.
එතකොට එක කණ්ඩායම කට 9 ඉන්න පුළුවන්. හැබැයි group 5 ඉන්න පුළුවන්. අසයින්මන්ට් සබ්මිට් කරද්දි group members ලා ඔක්කොම සබ්මිට් නෑ. එක group එකක් සබ්මිට් කරාම ඇති. එක report එකයි ඕනේ. ඒක අනිවාර්යයෙන් ඒ ප්‍රශ්නය ඉතාම හොඳ ප්‍රශ්නයක්. නැත්තම් හැම කෙනාම මේ එකම report එක හැමදෙනාම සබ්මිට් කරන්න පෙළඹේ. ඒක කරන්න එපා. කණ්ඩායමකින් එක report එකයි සබ්මිට් කරන්න. එතකොට report 5යි තියෙන්න පුළුවන් LMS එකේ. උඩට. report 5යි. හැබැයි report එක ඇතුලේ 10 දෙනාගම submissions තියෙනවා. report එක ඇතුලේ. එක report එකයි. පැහැදිලි නේද? මතක ඇතුව ආපහු මම කියන්නේ report උපරිම 5යි submit වෙලා තියෙන්න පුළුවන්. එතනින් එහා බෑ. හරි. එහෙනම් අපි අවසන් කරමු. බොහොම ස්තුතියි. assignment submit කරලා තව මොනවා හරි දැම්මද කවුරු හරි? assignment සර් අපි group වෙන්නේ කොහොමද? members-ලා contact කරන්නේ කොහොමද? අයියෝ ඒක මගෙන් අහන්න එපා. WhatsApp group එකක් තියෙන්නේ. ඕකේ number එක බලලා කණ්ඩායමක් හදාගන්න. දැම්මම හදාගන්න. මට කියන්න එපා සර් කණ්ඩායමක් නැහැ. ඒක තමයි අපි team working කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ටෙස්ට් වෙන්නේ මේකේ. මොකද අපිට team working දැන් ගොඩාක් උතනදි තමයි ප්‍රශ්න සෑහෙන්න මතුවෙන්නේ. හරිද? මම අර example එකේදී මේ දේශනයේදී කිව්වනේ කලින් දවසක සමහරක් අය වලි යනවා සමහරක් අය නම් දාන්නවත් නැහැ කියනවා සම්බන්ධ වෙන්නේ. ඒක තමයි අපේ සමාජයේ තියෙන தත්ත්වය පිළිඹු වෙන තැන කණ්ඩායම් වැඩ. ඒව තමයි දක්ෂතාවයන් ඔය අපි ඉගෙනගත්තු කාරණා ගොඩාක් ඉබේ පරීක්ෂාවට ලක් වෙනවා ඔය කණ්ඩායම් වැඩ දුන්නාන් පස්සේ. ඉවසීම, ආකල්ප, values, personality ප්‍රායෝගිකව අපිට බලා ගන්න පුළුවන්. ඔය කණ්ඩායම් වැඩේදී. නේ? ෆ්‍රී රයිඩර්ස්ලා කමියුනිකේෂන් නැති අය වැඩි කතා බහ කරන්නේ නැති අය ඔය පර්සනැලිටි ප්‍රායෝගිකව තියෙන අය අපිට බලා ගන්න පුළුවන් නේ නායකත්වයේ අරගෙන වැඩ කරන අය ඉවසීම තියෙන අය වැලියුස් තියෙන අය ඉමෝෂන්ස් තියෙන අය අපිට ඔක්කොම ටෙස්ට් කරගන්න පුළුවන් හරිද ඩයිවර්සිටි එක මොකද එකම විදියට හැම විදියට වැඩ කරන්න ඇබිලිටිස් ලර්නින් මේ අපි කතා කරපු ඔක්කොම මාතෘකා උතන තියෙනවා පර්සෙප්ෂන් හරිනේ ඔය ඇක්ටිවිටි එක දීලා තියෙන්නේ ඒක තමයි. ඒක නිසා WhatsApp group එක තියෙනවා. දැම්ම කට්ටිය කතා බහ කරලා හදාගන්න. දැන් කලින් වතාවලයි group එකේ official group එකට අමතරව වෙනම private group උත් හදාගෙන තිබුණා. කලින් batches වල අය ළමයි. official අපේ group එක හදපු එක වෙනමයි. ඒකේ official chats යනවා. ප්‍රයිවට් ගෲප් එකක් වෙනම කට්ටිය හදාගෙන තිබුණා. ඒකේ ඕගොල්ලන්ගේ මැසේජස් දාගත්තා. බැනගත්ත කට්ටිය විහිළු කරගත්තා, ගොසිප් දාගත්තා. එහෙම දැන්ටත් ඒවා තියෙනවා. ඔෆිෂියල් ගෲප් එකේ ඒවා බෑ. ඒවා අපේවා විතරයි යන්නේ ඔෆිෂියල් ගෲප් එකේ. මේ ඒකෙදි ඕගොල්ලෝ හදාගන්න තියෙන දේවල්. හරි. ඔයගොල්ලෝගෙත් තියෙනවා ඒක තමයි. අන්න ඉතින් ඒකෙන් හදාගන්න. හරි. very good. තව මොනවද? හරි එහෙනම් මොනවද නැත්තම් මම කාලය ගත්තා විනාඩි 12ක් වැඩිපුර. අපි එහෙනම් අවසන් කරමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp මගේ personal WhatsApp එකට කෝල් එකක් දෙන්න මම ආන්සර් කරන්න නැති වුණොත් මැසේජ් එකක් දාන්න මම අහවල් බැච් එකේ DHRM එකේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. එතකොට මට වෙලාවක් හම්බ වුණොත් මම කෝල් කරනවා. එක්ක නැත්තම් මම මැසේජ් එකක් දානවා කෝල් මී කියලා. හරි එහෙනම් අපි අවසන් කරමු. බොහොම ස්තුතියි. Thank you, sir. හරි. You are welcome.